සුබ දවසක් සියලු දෙනාටම ශ්‍රී ලංකාවේ දිවාසුරුකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා නම් දිවාසුරුකුම් මධ්‍යස්ථාන පාලිකාවන්ට වෘත්තීය සුසුකම් අනිවාර්ය අවශ්‍යතාවයක් බවට පත් වෙමින් තිබෙනවා. මේ නිසාම පෙර පාසල් ගුරුවරයන් සහ දිවාසුරුකුම් මධ්‍යස්ථාන පාලිකාවන් ළමා රැකවරණ පිළිබඳව ජාතික වෘත්තීය සුසුකම් 4 වෙනි මට්ටම ලබා ගැනීම සඳහා වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. විධිමත් පුහුණුවක් නැති කෙනෙක් එයාට පුළුවන් පිළිගත් ආයතනයකට බැඳිලා ආයතන හරහා විධිමත් පුහුණුවක් පාඨමාලාවක් හදාරලා එන්නකෝ 4 වෙනි මට්ටමට ළමා රැකවරණ පිළිබඳ ඉදිරිපත් වෙන්න. ඒ වගේම වසර 4කට වඩා සේවා පළපුරුද්දක් තියෙන ළමා රැකවරණ පිළිබඳ සේවා පළපුරුද්දක් තියෙන පෙර පාසල් ගුරුවරයන්ට සහ දිවාසුරුකුම් මධ්‍යස්ථාන පාලිකාවන්ට ඍජුවම එන්නකෝ 4 වෙනි මට්ටමට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඔවුන් ඍජුවම ඉදිරිපත් වෙන ක්‍රමවේදයට අපි හඳුන්වනවා RPL කියලා. මේ RPL ක්‍රමවේදයේ ඔස්සේ ළමා රැකවරණය පිළිබඳව එන්නකෝ 4 වෙනි මට්ටම ලබා ගන්නට බලාපොරොත්තු වෙන පෙර පාසල් ගුරුවරියන් සහ දිවාසුරුකුම් මධ්‍යස්ථාන පාලිකාවන් සඳහා අන්තර්ජාලය ඔස්සේ දේශන මාලාවක් අරගෙන එනවා අපි සෑම සතියකම සඳුදා සහ බ්‍රහස්පතින්දා දවස්වල. මෙමගින් බලාපොරොත්තු වෙන්නේ RPL හරහා ළමා රැකවරණය සම්බන්ධ එන්නකෝ 4 වෙනි මට්ටමට ඉදිරිපත් වෙන බලාපොරොත්තු වෙන ඇගේම් ක්‍රියාවලට බලාපොරොත්තු වෙන ගුරුවරයන්ට පාලිකාවන්ට අවශ්‍ය න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික දැනුම ලබා දෙන්න. මෙහි දේශන මාලාවේ සම්පත්දායකත්වයේ ලබා දෙන්නේ ඉන්දිකා අපනෑන්ඩු මහත්මිය. ඒ වගේම මේ විශේෂයෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කොළොන්නව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පෙර පාසල් ගුරුවරයන් කේන්ද්‍ර කරගෙන. ඔවුන්ගේ විශේෂ උනන්දුව මත පැවැත්වෙන මේ වැඩසටහන් මාලාවේ ප්‍රයෝජනෙ දිවෙන පුරා සිටින පෙර පාසල් ගුරුවරයන්ට සහ පාලිකාවන්ට නොමිලේ ලබා ගන්න පුළුවන්. මෙහි පහළ මේ වීඩියෝ එකේ පහළ දක්වලා තියෙන ලින්ක් එක හරහා මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. අපි එhmenan අද දේශනාව ආරම්භ කරන්න මම ආරාධනා කරනවා අපේ කොළොන්නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමා සංඝ නිලධාරී දිල්හානි මහත්මියට කෙටි ආරාධනාවකින් අපේ සම්පත් පුද්ගලයා ඉන්දිකා ෆර්නෑන්ඩෝ මහත්මයාට ආරාධනා කරන්න අද සැසියට සම්බන්ධ වෙන්න. බොහොම ස්තුතියි. සුබ දවසක් සියලු දෙනාට මම හිතන්නේ දිවාසුරුකුම් මධ්‍යස්ථාන පිළිබඳ NVQ සහතික පත්‍ර පාඨමාලාවට අදාළව තමයි අපේ දේශනයන් සිදු කරන්නේ. ඉතින් අද මොඩියුල් අංක මම හිතන්නේ 5 ඊට අදාළව තමයි අද අපේ වැඩසටහන පවත්වන්නේ. ඉතින් මේ වැඩසටහන මෙතෙන් සිට ඉදිරියට ගෙනියන්න ඉන්දිකා මිස්ට ආරාධනා කරනවා. මම හිතන්නේ හැම ටීචර් කෙනෙක්ම මේ වැඩසටහනට මේ කියන්නේ පැය තුනෙම සජීවීව මේකට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරමින් ඉන්දිකා මිස්ට අවස්ථාව ලබා දෙනවා ඉදිරි කටයුතු කරගෙන යන්න. ගොඩක් ස්තුතියි. ආයිබෝවන් සියලු දෙනාටම සුබ සවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට දැන් අද අපි පස්වෙනි දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආහාර පාන සකස් කිරීම කියන මොඩියුල් එක යටතේ තවත් ඉදිරි පියවරක්. ඉතින් මෙතනදී මම හිතනවා අපි ගිය සතිය පුරාවට ඔයාලත් එක්ක කතා කරා මේ ආහාර පාන සකස් කිරීම දිවාසුරුකුම් මධ්‍යස්ථානයක ඒ වයස් කාණ්ඩවල දරුවන්ට කොහොමද සිද්ධ කරන්නේ කියලා. එහි තව ඉදිරි පියවරක් තමයි අද දවසේ අපි මේ විදිහට ආරම්භ කරන්නේ. ඉතින් අපි ගිය සතියේ කතා කරා සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර ලබා දීම කියන එක. එතකොට අපි එතනදී ගොඩක් කරුණු ඕගොල්ලන් එක්ක සාකච්ඡා කරා. ආහාර පිළියෙල කරන අවස්ථාව, ඒ ගන්න භාජන, එතකොට පිළිගන්වන ආකාරය, දරුවට ඒක ප්‍රියමනාපව භුක්ති විඳින්න දෙන විදිය සහ දරුවට ඒ තුලින් කිසිම අසාත්මිකතාවයක් ඇති නොවන්නේ ආකාරයට තමයි අපි මේ ආහාරය සකස් කරන්න ඕනේ කියලා අපි එදා කතා කරා. ඊට අමතරව අපි එකතු කිරීමක් කරගන්න ඕනේ මේ ආහාර ලබා දෙනකොට අපි කිව්වා ගේ සතියේ අපි ශරීරයේ වැඩෙන්න, ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න, ඒ වගේම ශරීරයට ශක්තිය ලැබෙන්න කියන ඒ කරුණු තුන තමයි ප්‍රධාන ආකාරයෙන් අපි සලකන්නේ ආහාරයක් අපි ගද්දි. අපි කිව්වා අපිට බඩගින්නට,
ඊට පස්සේ අපේ ගිජුකමට නැත්තම් අපි දකින්නකොට ඒ ගැන ආසාවක් ඇති වෙලා එහෙම ආහාර ගත්තත් ඒ ආහාරවල තියෙන ආහාර තත්ත්වයන් නිසා අපිට බෝවන රෝග වගේම බෝ නොවන රෝගත් ඇතිවීමේ අවදානමක් තියෙනවා කියලා අපි එදා කතා කරා. ඉතින් අද දවසේදී අපිට කතා කරන්න තියෙනවා ඒකේ තව චුට්ටි ඉදිරි පියවරක් දරුවෙකුට ඇතිවිය හැකි පෝෂණ ගැටලු. අපි ඒ ගිය සතියේ කතා කරා සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර ලබා දීම හා පෝෂණය කියන මේ මාතෘකා දෙක. ඊට අමතරව දැන් අද අපිට කතා කරන්න තියෙනවා දරුවෙකුට ඇතිවිය හැකි පෝෂණ ගැටලු. මොනවද මේ පෝෂණ ගැටලු? දැන් අපි ගත්තාම අපි කනවා. කෑම ಜಾති කනවා. දැන් අපේ වෙළඳ පොලේ ගොඩක් තියෙනවා ෂණික ආහාර, කෘත්‍රිම ආහාර. එතකොට මේ දේවල් තුලින් අපි ආහාර ලබා ගැනීම තුලින් දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් ගොඩක් පෝෂණ ගැටලු ඇති වෙනවා. ඒවල අවසාන ඵලය තමයි අපි මම උදාහරණයක් කිව්වා හවසට අපි ටවුන් එකකට ගියොත් අපි දකිනවා ඒ ටවුන් එකේ තියෙන හොඳ රෙස්ටුරන්ට් එකකට හරි රාත්‍රී කඩේකට හරි ඔන්න සෙනග ගොඩක් ඉන්නවා. ඊට පස්සේ බාර් එකක් ගාවත් ඔන්න ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා තව තැනක. ඒ තමයි ක්ලිනික් සෙන්ටර්. ඉතින් අපි දන්නවා චැලෙනින් සෙන්ටර් වල ඔන්න පොලිමේ ඉන්නවා බෙහෙත් ගන්න. ඉතින් මේ හැම දෙයක්ම ආහාර පාන. ඒ වයස්වල වැඩිහිටියෝ වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, මැද වයස්කාන්ඩ වෙන්න පුළුවන්. මේ හැමෝම තමන්ගේ ආහාර රටාවේ ඒ යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් නිසා තමයි මේ ආහාර භුක්ති විඳලා අර කියන සායන කරා යන්නේ. නැත්තම් වෛද්‍යවරු වෙත යන්නේ. ඉතින් අපි මේවා අවම කරගන්න ඕනේ. දැන් මම දැක්කා අද පුංචි ඒක නම් මේ සෞඛ්‍ය හා පෝෂණයට දරුවෙකුට ඇතිවිය හැකි පෝෂණ ගැටලුවක්කට වැඩිය මේ කරුණ කීපයක්. එකක් තමයි ඩෙන්ගු ගැන කතා කරනවා මේ මාධ්‍ය හරියට. එතනදී කියනවා මේ ඩෙන්ගු හැදුණු කෙනෙක්ට මේ රජයෙන් බෙහෙත් කරන ලක්ෂ 5ක් විතර යනවා කියලා ඒ සාමාන්‍යයෙන් එයා හොඳ වෙනකම්. ඒට අමතරව මම ඒ වගේම දැක්කා තව කාරණාවක් සාමාන්‍යයෙන් අපි දන්නවා ජල බීතිකාව. බල්ලෙක් හැවොත් ඒ බල්ලා කාලා එයාට බෙහෙත් විදලා නැත්තම් එතකොට ඒ බෙහෙත් එන්නත් කරන්න රජයේ මැදිහත් වෙනවා. ඒවත් ලක්ෂ ගාණක් මේ වෙනවා කියලා. ඉතින් මේ ආකාරයෙන් මේවා මේ ආහාර පාන වලට ඍජුවම බලපාන්නේ නමුත් සෞඛ්‍ය ආරක්ෂිත බවට දරුවෙක්ට නිරෝගී බවට ඒවා බලපානවා. මේ වගේම තමයි අපේ දරුවන්ට විවිධ රෝගාබාධ මතුවුනහම ඒ වලට අපි යනවා වෛද්‍යවරු ගාවට. මේ අර මම මාධ්‍ය හරහා දැකපු කාරණා දෙකක් තමයි කිව්වේ. ඒ සාමාන්‍යයෙන් මිලක් ඒක තීරණය කළා. ඉතින් අපි ගන්න යන බෙහෙත් වලට සමහර වෙලාවට එහෙම මිල ගණන් ඇති. අපිට ඒව සමාජ මාධ්‍ය හරහා නැත්තම් ඔය කියන පුවත්පත් හරහා එහෙම දකින්න ලැබෙන්නේ නැහැ. ඒ හින්දා අපි ඒව ඉච්චර ගණන් ගන්නෙ නැහැ. නමුත් අපි දන්නවා රජයක් විදිහට අපේ මිනිසුන්ට ඒ කියන්නේ කුඩා මහලු වැඩිහිටි කියන හැමෝටම එයාලගේ සෞඛ්‍ය ආරක්ෂිත බව සුරක්ෂිතතාවය ඇති කරගන්න රජයක් විදිහට ගොඩක් ලොකු වියදමක් දරනවා. මේ වියදම් අවම කරගෙන යම් කිසි විදියකින් පාලනය කරගෙන අපිට රටේ වෙනත් සංවර්ධන කටයුත්තක් සඳහා ඒ දේවල් ඉතිරි කර ගැනීමේ හැකියාව සාමාන්‍යයෙන් තියෙනවා. මේ දරුවන්ට පෝෂණ ගැටලු වළක්ව ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ පෝෂණ ගැටලු දරුවෙක්ගේ තියෙන පෝෂණ ගැටලු වළක්ව ගත්තාම කොහොමද අපේ රටේ ආර්ථිකයට ඒ බලපාන්නේ කියලා ඔයාලා හිතයි. නැහැ. ඉතාමත් කුඩා වයසේදී අපි ගාව ඉන්නවා අපි දන්නවා අවුරුදු 0 ඉඳලා අවුරුදු 12 වෙනකල් ළමයෙක් ගැන තමයි අපි ළමා රැකවරණ මධ්‍යස්ථානවල කතා කරන්නේ. එතකොට දරුවෙක් පිළිසිඳගත්තු මොහොතේ ඉඳලාම ඒ අම්මට රජයක් විදිහට දරුවාගේ මව් කුසේ ඉඳන්ම දරුවාගේ ඌනතා මට්ටම් පෝෂණ ගැටලු අවම කරන්න විවිධ එන්නත් වර්ග බෙහෙත් විවිධ පෙති වර්ග විටමින් වර්ග මේවා ලබා දෙනවා. ඉතින් මේ හැම දෙයක්ම සමහර අවස්ථාවලදී
රජයේ විසින් අපිට දෙන එන්නත් වලින් එතකොට පෙති වර්ග ඔය වගේ දේවල් වලින්ට වැඩිය අපිට පුළුවන් මේවා ස්වභාවික පරිසරයෙන් එදිනෙදා අපි කන බොන ආහාර වලින් අපේ ශරීරයට ලබා ගන්න. එතකොට ඒ රජයට යම්කිසි මුදලක් ඉතුරු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර දරුවන්ගේ පෝෂණ ගැටලු මව් කුසේ ධම්මාවට පස්සේ ඒවා දීර්ඝ කාලීන ඌනතා විතරක් මේ ආබාධ සත්‍යයන්ට පවා හේතු වෙන්න පුළුවන්. ඒ නිසාම මේ සෞඛ්‍ය ගැන පෝෂණය ගැන අපි මීට වඩා අවධානය යොමු කළ යුතු වකවානුවක ඉන්නවා. මොකද හේතුව රටක් විදිහට ගොඩ නැගෙන්න නම් අපි දායක විය යුතු තැනුත් තියෙන නිසා. එහෙනම් අපි බලමු දරුවන්ට ඇතිවන පෝෂණ ගැටලු මොනවද? එතකොට මේ පෝෂණ ගැටලු ඇති වෙන්නේ කොහේ ඉඳන්ද? කොහේ ඉඳන්ද කියන්නේ අපි දන්නවා මව් කුසේ ඉඳන්ම සමහර දරුවන්ට පෝෂණ ගැටලු ඇති වෙනවා. මොනවද මේ පෝෂණ ගැටලු කියන්නේ? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සරලවම දකින්න ලැබෙනවා මන්ද පෝෂණ තත්ත්වය. අපි ඒක තමයි ගොඩක් වෙලාවට කියන්නේ. රටක් විදිහට ගැබිලි මව්වරුන්ට දන්නවා ඔයාලා දන්නවා පෝෂණ මල්හු දෙනවා. ඇයි මේවා මෙහෙම වෙන්නේ? අපි දන්නවා මේ පෝෂණය පිළිබඳව ගොඩක් මව් කුසේදීම ගැටලු ඇති වුණොත් මේ දරුවන්ගේ පහුකාලීනව එයාගේ මුළු ජීවිත කතාව තුළම විවිධ ඌනතා මට්ටම් පිළිබිඹු කරනවා. උදාහරණයක් විදිහට ඉගෙනුම් දුබලතාවයන්, ඊට පස්සේ ඇස් පෙනීම, ඊට පස්සේ සමහරට කායික ආබාධ තත්ත්වයන්, ඌනතා තත්ත්වයන්. එතකොට තමන්ගේ දත්, නිය මේ හැම දෙයක්ම වැඩෙන ප්‍රමාණය අවම වෙන්න පුළුවන්. කැල්සියම් අඩු වෙන්න ඒ වුණොත් එහෙම ඒ වගේ ගොඩ අස්ථි දුර්වලතා මේ වගේ ගොඩ ඌනතා මට්ටම් ඇති වෙන්න පුළුවන්. එහෙනම් මේවා වළක්ව ගන්න අපි කොහොමද පෝෂණය තුලින් උදව් වෙන්නේ කියන එකයි අද කතා කරන්නේ. මොකද අපි ගිය සතියේ කතා කරා මේ දරුවන්ට දෙමව්පියෝ එවනවා කෑම වේලා. අපේ ඩේ කෙයාර් එකකදී නැත්තම් දිවාසුරුකෝ මධ්‍යස්ථානයකදී අපි දරුවෙක්ට උදෑසන ආහාරය, දහවල් අතිරේක ආහාරය, ඊට පස්සේ දහවල් දිවා ආහාරය, ඊට පස්සේ හවස ආය අතිරේක ආහාරයක් දෙනවා. ගොඩක් දෙමව්පියන්ට රාත්‍රී ආහාරය විතරයි තමන්ගේ නිවසෙන් දෙන්න වෙන්නේ. සමහර අවස්ථාවලදී දරුවා රාත්‍රී ආහාරය තරයි යන අවස්ථා තියෙනවා. ඉතින් මව් කිරි දෙන දරුවොත් ඉන්නවා. පිටි කිරි වලින් ජීවත් වෙන දරුවොත් ඉන්නවා. මේ දරුවෝ මාස 6ක් වෙනකන් සමහර ඩේ කෙයාවල මාස 4ෙන් දරුවෝ ගෙනල්ලා අරිනවා. මේ තත්ත්වයක් අපිට බලපානවා මේ දරුවන්ගේ පෝෂණ ගැටලු කෙරෙහි. ඉතින් අපි බලමු මේ පෝෂණ ගැටලු අවම කරගන්න දිවාසුරුකුම් මධ්‍යස්ථානයකට මොනවද කරන්න පුළුවන් මොනවද පෝෂණ ගැටලු කියලා. උදාහරණ අර කීපයක් මම කිව්වේ මන්ද පෝෂණය, ඊට පස්සේ අධි පෝෂණය, විටමින් ඌනතා මේවා තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. එතකොට අම්මා කෙනෙක් දරුවෙක් බඩට ආවට පස්සේ ඒ අම්මා ගන්න ආහාර පාන අපි සරලවම කිව්වොත් අපි ගන්නවා ක්ෂණික ආහාර සහ කෘත්‍රිම ආහාර. මේ දේවල් තුලින් මව් කුසේ ඉඳන්ම විශේෂයෙන්ම දරුවට බෝ නොවන රෝග ඇතිවීමේ අවදානමකුත් තියෙනවා කියලා මේ වෙද්දි හොයාගෙන තියෙනවා. ඒ දරුවන්ට අපි දන්නවා සීනි. එතකොට මවක් සීනි කියන්නේ අපි දන්නවා එයාට කොලෙස්ටරෝල් එතකොට සීනි අමාරු ඔය ඕවනේ සරලවම කියන්නේ. ඒතකොට මම මේවා ඔය සරල ඔයාලා කතා කරන භාෂාවෙන් කියලා දෙන්නේ මොකද මෙතන වෙනත් භාෂාවල් අය ඉන්න පුළුවන්. මේවා ඔයගොල්ලන් සරලවම දැනගත්තාම ඔයාලට ඔයාලගේ මාධ්‍යයෙන් ඒක භාවිතා කරන්න පුළුවන්. එතකොට අපි අධිරුධිර පීඩනය, ඒ කියන්නේ අපි කියනවා ඒ වලට ප්‍රෙෂර් එක කියලා, කොලෙස්ටරෝල්, ඔය වගේ දේවල් උත් තියෙනවා මේ කියන දරුවන්ගේ පෝෂණ ගැටලුත් එක්කලා. ඊට අමතරව පිළිකා. දැන් ඔයාලා දන්නවද? දන්නේ කවුරු හරි ගිහින් තියනවා නම් එකම දවසක් හරි ප්‍රාර්ථනා කරන්න එපා එතනට යන්න. ඒ වගේ තැනකට ගිහිලා දානයක් මානයක් දීලා තියෙනවා නම් හරි කවුරු හරි ලෙඩෙක් බලන්න ගිහින් හරි තියෙනවා නම් ඔයාලට දැනෙනවා ඒ එතන ඉන්න දරුවෝ වැඩිහිටියෝ විඳින දුක. එතකොට මේ හැම දෙයකටම 99%ක්ම පෝෂණ ගැටලුත් බලපාලා තියෙනවා කියන එක වෛද්‍යවරුන්ගේ මතය වෙලා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ක්ෂණික ආහාර, කෘත්‍රිම ආහාර, පැණි බීම ඔය වගේ දේවල් තමයි සීනි, තෙල්
ඔය වගේ දේවල් තමයි දරුවන්ට අහිතකර විදිහට බලපාලා තියෙන්නේ. එහෙනම් අපි මෙතනදී විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මේ தත්වයන් අවම කරගන්න අපේ දිවාසුරුකුම් මධ්‍යස්ථානයකදී අපි මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න ඕනේ කියලා. අපි උදාහරණයක් විදිහට ගත්තාම මේ දරුවන්ට මේ ඒකාකාරී ආහාර රටාවකුත් එච්චර සුදුසු නෑ. මොකද දරුවා ආහාර ප්‍රතික්ෂේප කරනවා ඒකාකාරී ආහාර ක්‍රමයක් තිබුණොත්. උදාහරණයක් විදිහට ඒකාකාරී කියන්නේ මොනවද? හැමදාම බත්ම කන්න කැමතිත් නෑ. ඊට පස්සේ හැමදාම පිටිසහිත ආහාර කන්න කැමතිත් නෑ. පැණි රස කන්නත් බෑ. ධාන්‍ය වර්ග කන්නත් බෑ. ඒවා තමයි ඒකාකාරී. හැමදාම තම්බල. හැමදාම බැදලා. එහෙම නෙමෙයි. අපි දන්නවා ආහාර රටාවක් ගත්තාම මේ ආහාර පිළියෙල කරගැනීමේ විවිධ ක්‍රම තියෙනවා. එතකොට සමහර දරුවෝ ඉන්නවා බත් කන්න කැමති නැහැ. එතකොට ඒ දරුවාගේ මන්ද පෝෂණ මට්ටමක් නම් තියෙන එයාගේ උසට සරිලන බර නැත්තම් ඒවලදී අපි ගොඩක් වෙලාවට දරුවට අර අපේ දේශීය ආහාර ඒ කියන්නේ අපේ තියෙනවා සහල් වර්ග දේශීය සහල් වර්ග ඒවා අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකද හේතුව කිරිපිටි වර්ග වල නම් කියන්නේ අපි ඔය ආහාර පාන කතා කරද්දි මොකද ඒක එතකොට වෙළඳ ප්‍රචාරණයක් වගේ වෙනවා ඒ නිසා අපි දේශීය සහල් වර්ග කියනවා. එතකොට දේශීය සහල් වර්ග. එතකොට මේ දේවල් එක අපි දරුවට සාමාන්‍යයෙන් උදෑසන ආහාරයක් නැත්තම් දහවල් ආහාරයක් පිළියෙල කරන්න ඕනේ. ඒ වගේම දමාර දරුවෝ ඉන්නෝ මේ ධාන්‍ය වර්ග කන්නේ නැහැ. ඔයගොල්ලන් සාමාන්‍යයෙන් අහලා ඇති ඔය ක්ලිනික් එකකදී ඒ කියන්නේ මාතෘ සායනයකදී දරුවන්ට කියලා දෙනවා ධාන්‍ය වර්ග උපයෝගී කරගෙන කොහොමද අර අපි කියනවා අපි සමපෝෂ නැත්තම් සෝරි ඒ නම් කියන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ ඒ වගේ ධාන්‍ය වර්ග වලින් කොටලා හදාගත්තු ධාන්‍යමය තලප නැත්තම් ඒවා දාලා අග්ගලා විදිහට හදා ගන්නවා. එතකොට මේ වගේ දේවල් අපිට සාමාන්‍යයෙන් අපේ ගෙදර පරිසරයෙන් පිරිසිදුව සුරක්ෂිත ආහාරයක් විදිහට සකස් කරගන්න පුළුවන්. එතකොට දිනපතා ඒකාකාරී ආහාර රටාවෙන් මිදිලා විවිධ ආහාර රටා අපි අපේ දරුවන්ගේ ආහාර වලට ගන්න ඕනේ. අපි එතකොට තව සමහර දෙමව්පියෝ ඔය මස් මාළු එතකොට භාවිතා කරන්නේ නැහැ. නමුත් දරුවන්ගේ වැඩිම සඳහා මේ කියන මාංශ ධනක ආහාර අවශ්‍ය වෙනවා. ඉතින් සමහර ආගමික පසුබිම් මත ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඇදහිලි ඊට පස්සේ විවිධ දරුවන්ට අපි ඇත්තටම මේ දේවල් නොකිය බෑ. නමුත් අපි කියන්න ඕනේ සමහර දරුවෝ ඉන්නවා මේ අපි ඒගොල්ලන්ගේ බෙල්ලේ නැත්තම් ඉනේ වැදගෙන එනවා අපි ඒවලට කියනවා සුර කියලා නැත්තම් බෙරයක්. මේ දේවල් ආගත්තාම දරුවන්ට මේ පුංචි දරුවෝ අවුරුදු 3 4 5 ඇත්තටම පෙර පාසල් වයසේදී මේ දරුවන්ට මේ කිසිම මේ අපි කියනවා මේ ඔය පිළි ආහාර. ඒ කියන්නේ ඔය මේ මාස් මාළු බැදලාවත් මුකුත් කරලා දෙන්න දෙන්නේ. ඉතින් මේ ඒ විදායගේ අන්ධ විශ්වාස ආගමික මති මතාන්තර. හැබැයි මේවා පෞද්ගලිකවම අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපිට ඒක එහෙම කරන්න අයිතියක් නැහැ. නමුත් මේ දරුවෙක්ගේ වර්ධනය වෙන ඒ ඉතාමත් කුඩා වයසේදී අවුරුදු 3 4 5 වගේ වයස් කියන්නේ දරුවෙක්ට හොඳට මාංශ ධනක ආහාර ලබා දීලා ඒ දරුවට හොඳ ශක්තියක් වර්ධනයක් ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න ආහාර විටමින් වර්ග ලැබෙන්න ඕන වකවානුවක්. ඒ නිසා මේ දරුවන්ට මේ වලින් මිදිලා විශේෂයෙන්ම අපිට ආහාර ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ දේ ගැන දෙමව්පියෝ උනන්දු වෙන්න ඕනේ. ඒ වගේම පෙර පාසල්වල ගුරුවරු දිවාසුරුකුම් මධ්‍යස්ථානවල පාලිකාවෝ මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඊට අමතරව දිනපතා ගන්න ආහාරවල ඒකාකාරී ආහාර. දැන් අපි අද වට්ටක්ක කෑවොත් හෙටත් වට්ටක්ක. අනිද්දා අද වට්ටක්ක උයලා කෑවොත් හෙට වට්ටක්ක මේ ලුණු මිරිස් කනවා. ඔහොම එකම දේ දිගින් දිගටම ගන්නත් හොඳ නැහැ. මොකද ඒක තුල සමහරට අපිට වෙනත් අවශ්‍ය විටමින් හොඳ පෝෂ්‍ය කොටස්
ලැබීමේ හැකියාව අහිමි වෙලා යනවා. ඒ නිසා එකම ආහාරයත් දිගින් දිගටම ගන්න හොඳ නෑ. ඒවත් සාමාන්‍යයෙන් අපි දන්නවා වෙළඳපොලේ ඕනතරම් ආහාර වර්ග තියෙනවා. අපි ඒ ආහාර වර්ග ගත්තාම පුංචි කාලේ දරුවන් අපේ දේශීය ආහාර හොඳින් උගන්වන්න ඕනේ කියලා දෙන්න ඕනේ. ඒවා විවිධ රස හඳුනමුකතා ලබා දෙන්න ඕනේ. එතකොට දවසකට කොහොමත් අද අපි කෑවොත් ඒ බණ්ඩක්යි තව සතියකින් බණ්ඩක් කනවා නම් ඒ කන විදිහයි දෙආකාර වෙන්නත් ඕනේ. සමහර ළමයි බණ්ඩක්ක දැකපු ගමන් අම්මෝ එපා කියලා. ඒ උයලා තියෙන විදිහ යාට මතක් වෙනවා. ඒට කලින් දවසක කාපු විදිහ. එතකොට මේ දෙන ආහාර එකම වර්ගයේ වෙන්නත් හොඳ නැහැ. ඒ වර්ගය අනුව නෙමේ ඒ කෑම උයන විදිහත් වෙනස් කරන්න ඕනේ මේ පුංචි දරුවන්ගේ පෝෂණ ගැටලු විසඳ ගන්න. දැන් අපි ඉස්සරහදී කතා කරනවා මේවා හම්බුනේ නැත්තම් මොනවද වෙන්නේ කියලා. ඊට පස්සේ අපිට පුළුවන් දරුවෝ කන්න කැමති දේවලුත්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සාමාන්‍ය ළමයි කැමති රෝල්ස්, පැටිස් ඔය වගේ දේවල් කන්න. එතකොට දැන් ඒ වගේ දේවල් කන්න කැමති ළමයිට ඒ විදිහටම අපිට තව ඕක ඇතුළට පෝෂණය ඇතුල් කරන්න පුළුවන්. එයා කන්න කැමති ඔය වගේ දේවල් වලට පෝෂණය ඇතුල් කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් දරුවා කැමති නම් රෝල්ස් කන්න අපි දන්නවා වෙළඳ පොලේ තියෙනවා කෘතිමව හදපු දේවල්. ඔය එක එක වෙළඳ නම් වලින් රෝල්ස් හදලා තියෙනවා, පැටිස් හදලා තියෙනවා, මේ අදිසීත කරනවල තියෙනවා. ඒවා අපි ගෙනල්ලා කූල් එක කරලා බදිනවා. හැබැයි ඒවා කල් තියාගන්න ඒ වලට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු කරලා තියෙනවා. හැබැයි ළමයා රෝල්ස් කන්න කැමති නම් අපිට පුළුවන් දේශීය කෑම කෙනේ ආහාර කරගෙන පොලොස් කට්ලට් ගන්න පුළුවන්. බිත්තර ඒ වගේ දේවල් දරුවට නිවිති කොලයක් දාලා, කාරණ කොලයක් දාලා, කොටු කොලයක් දාලා ඔක බැදලා වගේ අරගෙන ළමයාට හරි රසට මේ දේශීය හොඳ ගුණදායක ආහාර එකතු කරලා ළමයා කැමති ආහාරත් සකස් කරලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ගොඩක් වෙලාවට නිවසේදී දරුවට අම්මලා තාත්තලා එවනවා නම් එවන භාජනය මේ දරුවගේ පෝෂණයට ඒකත් බලපානවා. දැන් අපි දන්නවා අපි ප්ලාස්ටික් භාජනයක් භාවිතා කරනවා නම් ඒකේ තියෙනවා නිසි ප්‍රමිතියක්. එතකොට ඒ නිසි ප්‍රමිතියෙන් යුත් භාජන භාවිතා කරන්නත් ඕනේ දරුවගේ පෝෂණය රැක ගන්න. ඊගාවට මේ දරුවට සාමාන්‍යයෙන් සතියකට එක වතාවක් හෝ දෙපාරක් හෝ දරුවට කැඳ වර්ග අපි දන්නවා සාමාන්‍ය මලබද්ධයට නැත්තම් දරුවාගේ හොඳ ලේ පිරිසිදු වෙන්න දරුවාට හොඳට සෞඛ්‍ය සම්පන්නව යාට ක්‍රියාකාරී වෙන්න මේ කැඳ වර්ග කොළ කැඳ ඊට පස්සේ අපිට සව් කැඳ ඒ වලට අපිට කුරක්කන් දාලා ඒ වගේ මේක විවිධාකාරයෙන් කැඳ වර්ගත් දරුවට සතියකට සැරයක් මේ පෝෂණය සම්බන්ධයෙන් ලබා දෙන්න පුළුවන්. එතකොට මේට අමතරව මේ ආහාර පිළියෙල කරද්දී දරුවන්ගේ සාමාන්‍යයෙන් දෛනිකව යා බෙහෙත් ගන්නවද? ඒව ගැනත් සැලකිලිමත් වෙලා එතකොට සමහර දරුවෝ ඉන්නවා මේ ප්‍රෝටීන් තැම්පත් වෙනවා කියලා ඒ යාළගේ විවිධ රෝගාබාධ තියෙන. එතකොට ඒ දරුවන්ට දැන් අපි අපේ මෙනු එකේ තියෙන සතියේ ප්‍රෝටීන් බහුල ආහාරයක් නම් සමහර දරුවෝ ඉන්නවා මේ ප්‍රෝටීන් තැම්පත් වෙනවා එයාගේ ශරීරයේ. එතකොට ඒ තුල එයාට ඒක සමහර කෑම වෛද්‍යවරු නිර්දේශ කරනවා ගන්න එපා කියලා. එතකොට ඔන්න පෝෂණ ගැටලු. දැන් අපි හොඳ පෝෂණදායී ආහාර දෙනවා. නමුත් දෙන්න උත්සාහ කරන අපේ මෙනු එකේ නමුත් අර වෛද්‍ය උපදේශ මත දරුවෙක්ට මේ කියනවා ප්‍රෝටීන් බහුල ආහාර ගොඩක් ගන්න එපා කියලා. එතකොට එවැනි තත්ත්වයන් තියෙනකොට වෛද්‍ය උපදේශ මත එයාට නිශ්චිත නැත්තම් නියම කරන ලද බෙහෙත් තියෙනවනම් ඒවා තමයි අපි භාවිතා කරන්න ඕනේ. ආහාරත් එහෙමයි. සමහර දරුවෝ ඉන්නවා වතුර මැනලා දෙන්නේ. එතකොට ජලය. එතකොට ජලයත් අපිට ගොඩක් අවශ්‍යයි අපේ පෝෂණය රඳව ගන්න. එතකොට අපි දන්නවා හොඳට අපිට වතුර පානය කරන්න ඕනේ. අපි දන්නවා මේ දවස්වල අපි අධික රස්නේ ගතියක් තියෙනවා. එතකොට මේ දරුවන්ට නිතරම ජලය පානය කරන්න දෙන්න ඕනේ. ඒක පිරිසිදු ජලය වෙන්න ඕනේ.
ඒ තුලිනුත් පෝෂණ ගැටලු අවම කරගන්න පුළුවන්. එතකොට මේ දරුවන්ට මේ ආහාර දෙනකොට මොනවද සැලකිලිමත් වෙන්න ඕන තවත් තියෙන කරුණු? අපි දැන් උයන පැත්තට ඊට ඒක ආහාරය සකස් කරද්දී අපි ඒක පිසින ගින්දර ප්‍රමාණය සමහර තියෙනවා හොඳට ගින්දර දාලා උයන්න ඕනේ. මොනවද ඒ ආහාර? සමහර ආහාර තියෙනවා අපි එච්චර ගින්දර දාන්න හොඳ නැහැ. එතකොට ඒකේ තියෙන පෝෂණ කොටස් ඒක ඒ ගින්දරත් එක්ක දැවිලා යනවා. අපි බලමු පුඩ්ඩක් ඔයාලත් එක්ක කතා කරලා මැල්ලුමක් හදන්නේ කොහොමද? සාමාන්‍යයෙන් ගෙදර මේ ගෘහිණියෝ බලන්න කවුරු හරි කතා කරන්න අපිත් එක්ක. ඔයගලන්ට පහසුකම තියෙනව නේද කතා කරන්න? මද සාමාන්‍යයෙන් මද වශයෙන් රත් වෙන්නැල්ලා ලිප ඕෆ් කරනවා මේ අර ඒකේ තියෙන වළඳේ තියෙන රස්නෙට කොළ ටික භාගයට වගේ මැද වෙන කොළ පාටින් ගන්න. බලන්න තව කෙනෙක් ඕක තව චුට්ටක් විස්තරාත්මකව කියන්න. කොළ වර්ග කපලා ගින්දර ටිකක් වැඩිපුර තියලා හොදනවා. මේ ඉතා ඉක්මනින් ඒක ගින්දර ටික වැඩිපුර දාලා ඉක්මනින් ඒක මලවල ටක්කල සප්‍ර ගානින් ගන්නවා. තව කෙනෙක් කියන්න. මිස් ඒකට නිවුනට පස්සේ දෙහි ටිකක් දාන්න ඕනේ. ඒකට කියන්නේ මැල්ලුමට. ඔව් මැල්ලුම මොන පදනමෙන්ද ඔය හදාගන්නේ කියලා චුට්ටක් කලින් කියන්න ඊට කලින්. ඕ දැන් අර විදිහටම තමයි මේ يعني පොඩක් මද ගින්නේ මැල්ලුම මලවලා නිවෙන චුට්ටක් තියලා දෙහි ටිකක් අපි කවලම් කරගන්නවා. තවත් කවුරු හරි ඉන්නවද? ඉන්නේ මැල්ලුම විනාඩි 2ක් 3ක් ලිපේ තියලා ටක් ගාලා බාන්න ඕනේ. ගොඩක් මැල වෙන දෙන්න හොඳ නැහැ. ඔව්. ලා කොළ පාටට වගේ ඉන්නකොට ගන්න ඕනේ. ඔව්. අපි බලන්න මේක වඩාත් පෝෂණය රැකෙන පරිදි කරනවා නම් අපි ඒ ගැන කතා කරන්න වෙනවා. මොකද හේතුව දැන් අපි ගන්න කොළ වර්ගය. අපි උදාහරණයක් ගත්තොත් ගොටු කොළ. එතකොට කතුරු මුරුංගා. ඊපස්සේ ගෝවා. ඔය වගේ කොළ වර්ග අපි පිසින් නැතුව තමයි ගොඩක් වෙලාවට පරිභෝජනය කරන්න ඕනේ. ඕවත් චීනියට ලියලා අපි ඒකට දෙහි ලුණු එකතු කරලා ඊට පස්සේ අවු මිරිස් එකතු කරලා ඊට පස්සේ පොල් එකතු කරලා ඒක අපි ලුණු මිරිසක් වගේ තමයි දරුවන්ට දෙන්න ඕනේ. පුළුවන් තරම් මේ කියන පලා වර්ග දාණය ඒ කියන්නේ අපි ලිපේ ගින්දර දාලා පිසින එක අවම කරන්න. ගොටු කොලත් එහෙමයි. කතුරු මුරුංගත් පුළුවන් තරම් පිසින් නැතුව ලුණු මිරිස් වගේ පොල් දාලා ලුණු දාලා දෙහි දාලා අපි චූටි ලුණු නැත්තම් අපි කියනවා අපේ මොනවාද අපේ පොඩි මිරිස් නෙමෙයි ලුණු මොනවද කියන්නේ මොන ලුණුද රතු ලුණු කියනවා සමහර අය නේද අපි දේශීය අපේ පුංචි ලුණු දාලා මේන්න ලුණු මිරිසක් වගේ හදලා ඒකට උන්නම් උම්බලකඩ ටිකක් දාලා අපිට දෙන්න පුළුවන්. අපි මේ කතා කරනවා මේ ගින්දරේ දහනය කරන දේවල් ගැන. ඔයාලා කියපු ක්‍රමේ පොඩ්ඩක් තව අපි හදා ගන්න ඕනේ. වෙනස් කර ගන්න ඕනේ. විශේෂයෙන්ම අපි ගන්න පලා වර්ග පොළවේ තියෙන දේවල්. දැන් අපි දන්නවා අඟුණ කොළ එතකොට ඔය වැල් වල යන දේවල් තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් ඔය වැසි අධික කාලෙට හැම ගැටලුවක් නැහැ. හැබැයි මොනවාද මුගුණු වෙන්න ගොටු කොළ වගේ දේවල් අපි හොඳට දරුවන්ට දෙනවා නම් ජීවා ඒ කියන්නේ ලුණු වතුරේ ටිකක් දාලා පෙඟෙන්න තියලා හොදලා හොඳට පිරිසිදු කරලා තමයි ගන්න ඕනේ. මොකද හේතුව වතුරත් එක්කලා විවිධ රසායනික ද්‍රව්‍ය එන්න පුළුවන්. ඒ වගේම විවිධ අපද්‍රව්‍ය එන්න පුළුවන්. එහෙම. දැන් අපි මුගුණු වෙන්න වගේ දෙයක් හදා ගන්නවා නම් ලිපේ ගින්දර තියන්නේ නැහැ.
අපි මුලින් ඇතිලිය පොඩ්ඩක් සාමාන්‍ය හොඳට රත් කරගන්නවා. රත් කරලා ලිප ඕෆ් කරලා ඒකට තමයි මැල්ලුම දාලා පොඩ්ඩක් කලවම් කරලා ගන්න. ඒක මලවන්නේ නැහැ. එහෙම වුණොත් අපි මැල්ලුම් කෑවට අපි බලාපොරොත්තු වෙන පෝෂ්‍ය කොටස් අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් අපි හිතනවා හොඳට මැල්ලුම මේ දාහනේ වුණාම හොඳට රත් කරලා ගත්තාම එකපාරින් ලිපණින් වුවාම හරි කියලා නැහැ. ඇතිලිය තමයි අපි හොඳට රත් කරලා ඒ ඇතිලිය නිවලා ඒකට දාලා ටිකක් මදගින්නේ ඇතිලියේ රස්නෙන් රත් වෙන්න තියලා තමයි අපි පලා වර්ගයක් පරිභෝජනයට ගන්නෙ. පුළුවන් තරම් අමුයෙන් කන දේවල් ළමයිට මලවලා දෙන්නේ නැහැ. ඒ වගේම තමයි විවිධ අපි දන්න ව්‍යංජන වර්ග. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සමහර දැන් අල වර්ග. එතකොට ඒ වගේ දේවල් ඉතා කුඩාවට කපලා අපි දන්නවා ඒවා හොඳට තැම්බෙන්න තියන්න ඕනි. එතකොට තැම්බෙන්න තියද්දි තමයි අපි සමහර දෙල් වගේ දේවල් අපි කොහොමද ඒවා තඹ ගන්න කියලා දැනගන්න ඕනේ. මඤ්ඤොක්කා වගේ දේවල් අපි තඹ ගන්නේ. මොකද මේවල සමහර වෙලාවට විස සහිත කොටස් ජල වාෂ්පත් එක්ක යන්න ඕනේ. දැන් උදාහරණයක් කේක් වල හැමෝම දන්නවා මඤ්ඤොක්කා වගේ දේවල් තඹද්දි හොඳට හැරලා තමයි තඹන්නේ. මොකද ඒවල අපි දන්නවා විස සමහර කොටස් තියෙන්න පුළුවන් කියලා. එතකොට මේ වගේ දරුවන්ට ලබා දෙන ආහාර වර්ග අපි හොඳට මතක තියාගන්න ඕනේ. පෝෂණය රැකෙන පරිදි දරුවන්ට ලබා දෙන්න. ඒ වගේම තමයි දරුවෝ ප්‍රියමනාප විදියට. දැන් වෙළඳ පොලේ ඒ වගේම සමාජ මාධ්‍ය තුල හරි ලස්සනට ආහාර සකස් කර ගන්නට ඕන තරම් වීඩියෝ තියෙනවා. මේ ගොඩක් දේවල් වල අපි දන්නවා මේවා තුල තියෙන්නේ අමුයෙන් කන. දැන් ගෝවා, තක්කලි අපි මෙහෙම අර අපි ඒකට කියමු පීසා කියලා. දරුවෝන්ගෙන් ඇහුවාම එයාලා ආසයි හරියට පීසා කන්න. අපිටත් පුළුවන් ළමයාට ඒ වගේ පීසා එකක් හදලා දෙන්න. පීසා එකක් කිව්වම අපි හිතනවා මේක මේ අර තියෙන මොනවාද ඒ වලට දාන ද්‍රව්‍ය විවිධ ওই රටවල් වල තියෙන චීස් වර්ග දාන්න ඕනේ අර එහෙමයි මෙහෙමයි කියලා තියෙනවා. නෑ එච්චර අපි ලොකුවට වියදම් කරන්න ගොඩක් ද්‍රව්‍ය භාවිතා කරන්න හොඳ නෑ. ඉතින් අපිට පුළුවන් ඒ වගේ පීසා ඕන නම් ළමයට පීසා එකක් හදලා දෙන්න. ඒකට අපිට නිවිති කොලයක් හීනියට ලියලා ගන්න පුළුවන්. ගෝවා කොලයක් ගන්න පුළුවන්. එතකොට තක්කලි ටිකක් දාන්න පුළුවන්. මාස් හරි මාළු හරි බෙදලා ඒක පොඩ්ඩක් කුඩු කරලා දාන්න පුළුවන්. ඉතින් මේ දරුවට බිත්තර ටිකක් දාන්න පුළුවන්. ඔන්න දරුවට පීසා හදන්න අපි ගාව අවශ්‍ය දේවල් තියෙනවා. ඒකට ඔය දේශීය කුළුබඩු වර්ග ගත්තට කමන්නේ. සාමාන්‍යයෙන් ඔය සෝස් වර්ග, දොඩු කුඩු වර්ග භාවිතා කරන්න හොඳ නැහැ. ආහාරවල ප්‍රියමනාපතාවය ඇති කරගන්න අපිට කරපිංචා වලින් හරි හොඳ සුවඳක් එනවා. සුදු ලුණු වලින් හොඳ සුවඳක් එනවා. එතකොට ලුණු බෙදලා දාපුවම මේකේ හොඳ රසක් වගේම සුවඳක් එනවා. එතකොට මේ දරුවන්ට දෙනකොට ලුණු සහ තෙල් අවම කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ දරුවන්ට දරුවෝ කණ්ඩ ආසයි කියලා ඒ දරුවන්ගේ එක වේලකට ගැළපෙනවට වැඩිය කෑම දෙයක් දෙන්නත් හොඳ නැහැ. මොකද හේතුව ඒ දරුවෝ ඒ තමන්ගේ වයසට ඒ අපි උදෑසන ආහාරය නම් උදෑසන ආහාරය. ඒකේ තියෙන්න ඕනේ ප්‍රමාණාත්මක බවක්. මේ ප්‍රමාණාත්මක බව පිළිබඳව අපිට හැඟීමක් නැහැ. දැන් ඒක අපි හොඳටම දකිනවා. විශේෂයෙන්ම පෙරපාසල් වල ළමයිට එවන කෑම පෙට්ටිය. එතකොට මේ ප්‍රමාණාත්මක බවත් දරුවෝ මේ පෝෂණ ගැටලු වලට මුහුණ දීම පිළිබඳව අපිට කතා කරන්න වෙනවා. දරුවන්ට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබීම තමයි මන්ද පෝෂණය කියන්නේ. ප්‍රමාණයට එහා ලැබීමත් අපි කියනවා අධිපෝෂණ තත්ත්වයක්. මේකත් පෝෂණ ගැටලුවක්. ඒ නිසා අනිවාර්යයෙන්ම පෙරපාසල් වල නිශ්චිත ප්‍රමාණයක් පිළිබඳවත් දරුවන්ට දෙමව්පියන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකවලත් එහෙමයි දෙන අතරතුර දැන් ළමයාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට වෙලාවක් අවශ්‍යයි අපිට.
ඒ වෙලාව යාට දෙන්න ඕනේ. ඒකයි අතිරේක ආහාර අපි ගිය සතියේ කතා කරා මොනවද අතිරේක ආහාර විදිහට දෙන්නේ. දැන් අපි දන්නවා උදෑසන ආහාරය තමයි අපි අතිරේක ආහාරයට දෙන්නේ. අතිරේක ආහාරය තමයි උදෑසන ආහාරයට දෙන්නේ. මොකද ගොඩක් වෙලාවට දරුවන්ගෙන් අහපුවම මොනවද පුතේ උදේට කාලා ආවේ කියලා මේ කිරි එකක් බීලා බිස්කට් කෑවා කියනවා. එතකොට ඒක මොකද්ද? ඒක අතිරේක ආහාරයක්. එතකොට දැන් ඔන්න ඩේ කෙයා එක හරි ප්‍රී ස්කූල් එකට හරි දරුවට දවල්ට ගෙනලා තියෙනවා. අර පෙට්ටියක් පුරවලා ෆ්‍රයිඩ් රයිස් හරි නූඩ්ලස් හරි ඉන්දියාප්ප පිට්ටු ඕවා ගෙනලා තියෙනවා. එතකොට ඔන්න අපි මේ ආහාරය අපේ ඒ කියන රටාවත් අපි වෙනස් කරගෙන. එතකොට ප්‍රමාණාත්මක බවක් ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. රටාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ආහාර ජීර්ණ ක්‍රියාවලියට මේ සියල්ලම බලපාන නිසා. එතකොට අනිවාර්යෙන්ම උදෑසන ආහාරයේ දරුවෙක්ට උදේ 6:00 ඇතුළත අනිවාර්යෙන්ම ලැබෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් අතිරේක ආහාරයක් දෙනවනම් 9:00 වගේ වෙද්දි ඒ අතර දෙන්න ඕනේ. ඊට පස්සේ ආයේ දහවල් ආහාරේ 12:00 1:00 වගේ දෙනවා. ඒ වගේ තමයි සාමාන්‍යයෙන් දරුවගේ ආහාර ජීර්ණ ක්‍රියාවලියට පහසු වෙන විදිහට තමයි අපි මේ දරුවට ආහාර ලබා දෙන්න ඕනේ. එතකොට මේ ආහාර සමහර ඒවා දරුවන්ගේ ජීර්ණය වෙන්න කාලයක් යනවා. එතකොට ඒ ජීර්ණ ක්‍රියාවලිය පහසු වෙන පළතුරු වර්ගත් අපි මේ ආහාර රටාව අතරට ගන්න ඕනේ. සාමාන්‍යයෙන් දරුවෙක්ට දෛනිකව පළතුරු වර්ග දෙකක්වත් ලබා දිය යුතුයි කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තීරණය කළ තියෙනවා. මොකද දරුවන්ගේ තියෙන විටමින් න්‍යූනතාවයන්ට මේ తත්වය හේතු වෙලා තියෙන නිසා. මොකද රටක් විදිහට අපිට දේශීය වශයෙන් හොයාගන්න පුළුවන් ඕන තරම් පළතුරු වර්ග තියෙනවා. එතකොට මේවා දරුවගේ විටමින් න්‍යූනතා ඇති වුණාට පස්සේ විටමින් පෙති විදිහට දෙනකොට මේ හැම එකටම ලොකු වියදමක් දරන්න වෙනවා. ඒට වැඩිය මේ විටමින් න්‍යූනතාවය අවම කරගන්න අපිට දේශීය වශයෙන් ප්‍රයෝගික කරගන්න පුළුවන් ඕන තරම් පළතුරු වර්ග තියෙනවා. එතකොට මේ පළතුරු වර්ග එළවලු වර්ග කපලා ෆ්‍රිජ් වල දාලා දින ගාණක් තියාගන්නත් හොඳ නැහැ. දැන් අපි දකිනවා සමහර වෙලාවට ලොකු ගස් ලැබු ගෙඩියක් ගෙනල්ලා වෙළඳ පොලින් අරගෙන එනවා ආලාබයි කියලා. ඒක දවස් ගාණක් පොඩ කපා දරුවට එවනවා. ඉතින් මේවත් එච්චර හොඳ දේවල් නෙමෙයි. දේශීය වශයෙන් ගන්න ආහාරයක් ඒ වෙලාවෙම ලබාගෙන ළමයට ඒ වෙලාවේ පරිභෝජනයට ගන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ වෙන්නේ. ඊට පස්සේ දැන් අපි උදාහරණයක් ගත්තොත් කෘත්‍රිම රසකාරක වර්ග. දැන් අපි රයිස් එකක් හදනවා නම් ඒකට අපි දන්නවා ඔය සුප් කැට, එතකොට විවිධ සෝස් වර්ග, ඒ වගේම තමයි මේ වගේ වලට විවිධ වර්ණක භාවිතයෙන් අපි මිදෙන්න ඕනේ. මේවා ගන්න හොඳ නැහැ. එතකොට අධික ලුණු, සීනි, ඊට පස්සේ අපි දන්නවා මිරිස් වර්ග පාවිච්චි කරද්දී දැන් පුංචි දරුවන්ට සැරයි. එතකොට සමහර අපි වෙළඳ පොලේ දැකලා තියෙනවා මේ රසායනික ද්‍රව්‍ය එකතු කරලා මිරිස් රස ගන්නවා අධික සැර තියෙනවා. එතකොට මේ වගේ දේවල් ආමාශයේ පුංචි තුවාල ඇති වෙන්න පුංචි ආමාශය මේ පුංචි බබාට තියෙන්නේ. ඒ නිසා කොහොමත් සමහර දරුවෝ ගගා මේ සැර කනවා. ඒක හොඳ දෙයක් නෙමේ. දරුවාගේ දැන් ඔය අපි ගන්න කෑලි මිරිස් වර්ග අපි කියනවා කෑලි මිරිස් කියලානේ කියන්නේ. අනිත් එක කුඩු මිරිස් කියන්නේ. එතකොට මේ මිරිස් වර්ග වැඩිපුර භාවිතා කිරීම තුළින් මේ ආමාශයේ පුංචි කාණ්ඩම තුවාල හැදෙනවා. එතකොට අපි ගන්නවා ගෑස්ට්‍රික් කියලා ළමයිට මුකුත් කන්න බෑ. හුස්ම අදිනවා. ඉතින් මේවා හරි අපහසුතා ළමයිට. එතකොට මේ හැම දෙයකටම හේතු තමයි පුංචි කාලේ ඉඳන්ම Tamanට නිසි පෝෂණයක් ලබාගෙන නැතිකම සහ ලබා දීලා නැතිකම. මොකද දරුවෝ නෙමේ මේ පෝෂණය හොයාගෙන යන්නේ. දෙමව්පියෝ තමයි දරුවන්ට මේ පෝෂණය ලබා දෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. අපි දන්නවා මේ පුංචි දරුවන්ට අපි මේ පුංචි කාලෙම මේ ආහාර රටාවක් දෙනකොට කුඩා මාළු වර්ග ඔය දේවල් භාවිතයට ගන්න ඕනේ. මොකද ඒවල තියෙන ළමයට අධික කැල්සියම් නිසා දරුවගේ අස්ථි වර්ධනයට ඒ බලපානවා.
ඉතින් මේ අස්ථි හොඳින් වැඩෙන්න නම් දරුවට මේ හොඳට තමන්ගේ ශරීරය කන්ට්‍රෝල් කරන්න නම් හොඳට දුවන්න පයින්න නැමෙන්න දිගහැරින්න නම් මේ කැල්සියම් අපිට වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. එතකොට මේ දේවල් අපි භාවිතා කරන්න ඕනේ. දැන් අපි ගත්තොත් මම ඔයගලන්ට මේක දැන් කියන්නම්. එතකොට ඒ වගේම මම මේක එවන්නම්. සාමාන්‍යයෙන් අවුරුදු 1ක් 3ක් අතර ළමයෙක්ට වයසට අනුරූපව ඒ ආහාර කාණ්ඩ සඳහා දිනකට නිර්දේශිත කොටස් ප්‍රමාණයක්. කොටස් ප්‍රමාණයන් කිව්වහම මේකේ තියෙනවා කෝප්පයක්. අපි දන්නවා කෝප්පයක් කියන එක තමයි කෝපයක ප්‍රමාණය කියන එක තමයි මිලිලීටර් 200ක් කියලා වගේ ගන්නෙ. එතකොට පොඩි කෝප්පයක් තමයි අපි භාවිතා කරන්නේ. එතකොට අපි ගත්තොත් පිස්ටමය ආහාර දෙනවා නම් මම මේ පුංචි උදාහරණයක් කියන්නේ මම මේ නෝට් එකේ එවනවා ඔයගොල්ලන්ට අවුරුදු 1ක් 3ක් අතර නම් පිස්ටමය ආහාර ප්‍රමාණයන් තියෙනවා. ඒ කියන්නේ කොටස් 2ක් 3ක් අතර. එතකොට දවසකට නිර්දේශිත ප්‍රමාණයක්. ඊට පස්සේ මාංශ භෝග එක ප්‍රමාණයක්. එළවලු නම් 2ක් 3ක් අතර. පළතුරු 1ක් 2ක්. කිරි නම් 2ක් 3ක් අතර. සත්වම ආහාර නම් එකමාරක් වගේ. එතකොට මේවා මොනවද කියන එක සවිස්තරාත්මකව තියෙනවා. ඒවා ගැන ඔබ අධ්‍යයනය කරන්න. එතකොට ඒක එන්න වැඩි වෙලා තියෙන අවුරුදු 12ක් 18ක් වෙද්දී පිස්ටමේ ආහාර කොටස් 4ක් 7ක් අතර දවසකට දෙන්න ඕනේ. 4ක් 7ක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද? අර කෝප්ප දැන් අපි ගත්තොත් උදේ දවල් රෑ කියන තත්ත්වය තුල උදේ අපි පාන් කනවා නම් ඊට පස්සේ දවල් බත් කනවා නම් රෑට බත් කනවා නම් මේ පිස්ටමය ආහාර ප්‍රමාණය දරුවගේ සාමාන්‍යයෙන් එයාගේ සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ නිසා මාංශ භෝග නම් සාමාන්‍යයෙන් එයාට මස් කෑල්ලක් මාළු කෑල්ලක් දෙයටත් නැත්නම් දවල්ට රෑට 2ක් හෝ 3ක් අතර දෙන්න ඕනේ. ඒතකොට මේ වගේ ඒගොල්ලන්ට එළවලු වර්ග, පළතුරු වර්ග මොනවද කීයක්ද කොච්චර ප්‍රමාණයකින්ද දෙන්න ඕනේ කියන එක ගැන අපි ඔයගොල්ලන්ට සඳහන් කරනවා. ඔයගොල්ලන්ගේ සටහන් පොතට යොමු කරන්න මේවා ගැන අධ්‍යයනය කරන්න ඔයගලන්ට අපි නෝට් එකක් එවනවා. ඊට පස්සේ ළමයින්ගේ ශරීර ස්කන්ධය දර්ශකයේ තියෙනවා. එතකොට BMI අගේ කියන එක දරුවෙක් ගත්තාම උසට සරිලන බරක් තියෙනවා. දැන් මේ මම ගත්තාම මගේ උසට සරිලන බර ඕව ගිහිල්ලා. එතකොට මේවා අපිට හදාගන්න සමහර වෙලාවට අපහසුයි. සමහර වෙලාවට අපහසුයි කියන්නේ අපේ ආමාශය අපේ පුංචි කාලේ ඉඳන්ම වැඩි ලොකු වැඩි. එතකොට මොකද හේතුව අපිට පුංචි කාලේ දීලා වැඩි ඛණ්ඩ. එතකොට ඒම වුණාන් පස්සේ අපි ආයේ කන එක නවත්තන්න නම් ආයේ අපි වැඩි හිටි දැන් අපි හිතමුකෝ අපි ඩයට් කරනවා කියලා අපි රැයට නොකාම ඉන්න ඕනේ. එතකොට ඒක හරි අමාරු කාර්යයක්. ඒකත් එක්ක සමහරට ඔළුව රදේනවා. අධික බඩගින්න පෙරේතකම වැඩි වෙනවා. ඇයි මේ අපි අර ආහාරය පුංචි කාලේ නම්ම ප්‍රමාණාත්මක බවකින් ගන්නතු ලොකු ප්‍රමාණ වලින් අරගෙන දැන් අපේ ශරීරයේ ස්තුලයි. එතකොට අපිට වෙනවා මේක එක්කෝ දාහනය කරන්න. එක්කෝ අපි අනිවාර්යයෙන්ම මේ ඇවිදින්න ඕනේ, දුවන්න ඕනේ මේක තෙල් පිච්ච ගන්න. නැත්තම් අපි මේක මේ ආහාර පාලනය. ඒතකොට මේ වගේ දේවල් වැඩි හිටියෝ වෙච්චාම හරි අපහසුයි. සමහර වෙලාවට ඒවත් එක්කලා වෙන අමාරුකම් වෙනවා. ඒ නිසා මේක පුංචි කාලේ ඉඳන්ම පාලනය කරොත් අනේ පව් පොඩි එකා තව තිබ්බනම් තව කනවා. අම්මලා එහෙමයි කියන්නේ. අම්මලා එහෙම කියන්නේ නැද්ද? එහෙම හිතලානේ ඔය පෙට්ටි පුරවල එවන්නේ. නේද? දැන් සමහර අම්මලා අනේ මගේ පැටියා ඔක්කොම කාවා පුතේ කියලා ඔන්න ආයේ දැන් අර කරලා තියෙන සමහරට රේගයගේ ආන්ටි මේ ළමයට වැඩි කියලා හිතලා අර ටුට්ටා ඩස්බින් දාලා අර පෙට්ටි හොදලා යවලා මගේ පුතා ඔක්කොම කාලා කියලා අන්න ඊගාව දවසේ තව ගොඩක් එවනවා. පෙර පාසල් වලට ගිහින් බලන්න අපි අනේ හින්දා අපි දකින්න අදීචන තමයි හෙම්බද්දලා. ඔහොම කඩලා ඇටේ කන්නේ. නිකන් අපිට වුණාවට වගේ. ඉතින් මේ වගේ දේවල් තුල ළමයා මාර අපහසු. ටීචර් කෙනෙක් කණ්ඩායි කිව්වේ. නැත්තම් යන්න දෙන්නේ නැහැ සෙල්ලම් කරන්න. ඉතින් ළමයා පට්ට වෙහෙසයි අම්මෝ. මෙහෙම කරා. ආයේ මෙහෙම එකක් කරා හිමීට බිමට දානවා. ওই වගේ ළමයි අපි පොඩක් අධ්‍යයනය කරද්දී ඔක දකින්නවා. ඉතින් මේ ළමයාට ඇයි අපි මෙච්චර මේ වදයක් වෙන්නේ මේ ආහාර මේවා ගැටලු.
මේක මානසිකව බලපානවා. ප්‍රමාණාත්මක බව වැඩි වුණාමත් ළමයට අධිපෝෂණයේ තත්ත්වයට ළමයා උහුරු වෙන්නේ මේ පුංචි කාලේ ඉඳන්මයි. ඒ නිසා මේ හැම දෙයක්ම අපි පුංචි පුංචි පාලනයන්ට යටත්ව තමයි ලබා දෙන්න ඕනේ. ඒක නිසා තමයි මේ දිනකට නිර්දේශිත ආහාර කොටස් ගැන කියලා දෙන්නේ. ඒ වගේම ශරීර ස්කන්ධ අගයක් ගැන තියෙන්නේ. මම උස මෙච්චර නම් මගේ උස සටලන බර මෙච්චරයි තියෙන්නේ. එතකොට තමයි මම මේ සාමාන්‍යයෙන් හොඳ නිරෝගී පුද්ගලයෙක් වෙන්නේ. එහෙම නැත්තම් මගේ ශරීරයේ උසට සටලන බර වැඩි නම් ඊට පස්සේ මගේ වෙනත් ආබාධ සත්‍යයන් එනවා. එතකොට බෝ නොවන රෝග වලට ගොදුරු වීමේ වැඩි නැඹුරුතාවයක් තියෙනවා. එයා වැඩි හිටියෙක් වෙද්දි. ඒ නිසා අපි මේවා ගැන හොඳට අවධානයෙන් මොකද අපේ කාලෙත් එක්කලා අපි එක්කෝ මේක කුඩු වයින් කරන්න ඕනේ ඒක ලොකු ගැටලුවක්. නැත්තම් අපි හොඳට එක්සර්සයිස් කරන්න ඕනේ. මේවා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ආරෙන් එන දේවල් එනවා. ඉතින් දැන් මගේ අම්මා මහතයි ටිකක් ඒ හින්දා මම මහත. ඒ වුණාට මට පාලනය කරා නම් ආහාර මට ඒක යම්කිසි මට්ටමකින් හදාගන්න තිබුණා. ආහාර පාලනය කියන එකත් අපි දැනගන්න ඕනේ පුංචි වයසේ ඉඳන්ම. නැත්තම් සමහර ළමයිට හැමතිස්සෙම කවනවා. ඩේගියාවල අපි දකිනවා අම්මලා එවනවනේ අර පුංචි පුංචි කප්පල දාලා හැමතිස්සෙම කවනවා. යෝගට් එක දීලා ටිකකින් ඔන්න චීස් කෑල්ල කවනවා. යෝගට් එකක් දීලා ටිකකින් ආයෙ චීස් කෑල්ල දෙනවා. ආයෙ චීස් කෑල්ල කෑවට පස්සේ ආයෙ බිස්කට් දෙක තුනක් කවනවා. ඉතින් මේ අසාමාන්‍ය ආහාර රටාවත් මේ දරුවන්ට ගැටලුකාරී තත්ත්වයක් වෙනවා. ඒ නිසා මෙහෙම ළමයාට බඩගිනින්නේ නැහැ. ඒ බඩගිනින විදිහ අපිට මැනගන්නත් තියෙනවා අවස්ථා. ඒ වගේ නැත්නම් අපි ඉස්සරහදී කියනවා. ඒ නිසා මෙන්න මේ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න දරුවන්ට පුංචි කාලේ නම් විවිධ පෝෂණ ගැටලු ඒම අවම කරගන්න අපිට පුළුවන් මේ ළමයිගේ ශාරීරික ස්කන්ධාගය ගැන අපි සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ දරුවාට දවසකට දෙන නිර්දිෂ්ට ආහාර ගැන අපි දැනුවත් වෙන්න. ඊට පස්සේ දිය හැකි ආහාරයේ ගුණාත්මක බව වැඩි වර්ධනය කරගනිමින් ඒ ආහාර ලබා දෙන්න. කෘත්‍රිම ආහාර සහ අතිරේක ආහාර විදිහට ගන්න අපි ක්ෂණික ආහාර වලින් ඈත් වෙලා පුළුවන් තරම් දේශීය ආහාර ළමයට හොඳ ස්වභාවික පළතුරු ලබා දෙන්න. මේ වගේ දේවල් තුලින් ළමයාගේ පෝෂණ ගැටලු අවම කර ගැනීම හැකියාව තියෙනවා. ඊගාවට දැන් අපි ගත්තොත් ඔයගොල්ලන්ට දැන් පවතින තත්ත්වය මොකද්ද? සාමාන්‍යයෙන් අපි දන්නවා දරුවන්ගේ පෝෂණය ගැන කතා කරද්දී දැනට පවතින තත්ත්වයක් තියෙනවා. බලන්න පොඩ්ඩක් මම වයසක් කියන්නම්. ඒ වයස් කාණ්ඩයේ තියෙන පෝෂණ ගැටලු කීපයක් කියන්න. ඔයගොල්ලන් ගාව ඇති අවුරුදු 3ත් 4ත් අතර. බලන්න කියන මොනවද දකින්න ලැබෙන පෝෂණ ගැටලු? මන්ද පෝෂණයක්. ඔව් මොන්ටිසෝරි ඉන්නවද මන්ද පෝෂණ තත්ත්වයන්? ඔව් ඉන්නවා. ඔව්. අතිපෝෂණයක් තියෙනවා. අධිපෝෂණයක් ඉන්නවා. තව මොනවද දකින්නේ? බලන්න කියන්නේ තව තියෙනවා. පේන්නේ නැති බබා අවශ්‍ය ප්‍රමාණයට උස අන්න කෘෂ බව. ඒ කියන්නේ උස නෑ. තමයි උස මදි. ඒ වගේම තමයි අපේ තව එක්කෙනෙක් කිව්ව මොකද ඒක? නැති අය ඉන්නවා. අවශ්‍ය ප්‍රමාණයට උස උස නෑ. තවත් කිව්වා මොකක් හරි දෙයක්. බලන්න කියන්නේ. බර අඩු ළමයිනුත් ඉන්නවා. සමහර ළමයි උස තියෙනවා බර නෑ නේද? බර අඩුයි කියන්නේ හැමතිස්සෙම වයසකට ගැලපෙන බරක් තියෙන්න ඕනේ. ඒ බර මට්ටමේ ඔයාලා දැකලා ඇති ක්ලිනික් කාඩ් එකක් තියෙනවා. ඒකේ යනවා අර උඩින් යන්නේ එක පාටක්, මැදින් යන්නේ එක පාටක්, තව යටින් යනවා තව පාටක්. ඒතකොට මැදින් යන එක තමයි එයාගේ හොඳ නිරෝගීකම. උඩින් පාට ගියොත් අධිපෝෂණය තත්ත්වය, ඒ යටින් ගියොත් අපි දන්නවා මන්ද පෝෂණ තත්ත්වය. වලට දැන් ඔන්න මේ පාර දෙනවා තව පැවරුමක්. ඒක ලේසි. ඒක මං ඉස්සරහදී කියන්නම් මොකද්ද කරන්න කියලා. එතකොට බලන්න කියන්න මේ තව මොනවද දකින්න ලැබෙන පෝෂණ ගැටලු කියලා.
තව ගොඩක් තියෙනවා ඔය වයස් කාණ්ඩේ අපි දකින පෝෂණ ගැටලු. ප්‍රෝටීන උණුතා ඔව් ප්‍රෝටීන් න්यूनතා කියලා ඔබ දකින්නේ මොනවද? බර අඩු වෙනවා මිස්. ඔව්. ශරීරෙ කපලා කණ්ණාඩි දානවා. ඔව් කණ්ණාඩි දානවා. තව සමහර ළමයි ඉන්නවා දැකලා තියෙනවද? වර්ධනය ප්‍රමාද වෙනවා. වර්ධනයේ ප්‍රමාද වෙනවා. කතන ඌනතා තියෙන ළමයි ඉන්නවා. ඒවත් පෝෂණ ගැටලු වෙන්නත් පුළුවන්. ඊට පස්සේ සමහර ළමයි මොකද හේතුව ඒ ළමයි සෙමෙන් මනස වැඩෙන තත්ත්වයටපත් වුණාට පස්සේ ඒ ළමයා සමහරට අම්මා මව් කුසේදීම දරුවාට බෝනෝන රෝගය හෝ මොනවා හරි හැදිලා තියෙන්න පුළුවන් නැත්නම් අම්මට සීනි තියෙන්න පුළුවන්. ඒ තියේදී තමයි මේ දරුවා බිහි වෙලා තියෙන්නේ. එතකොටත් ළමයට විවිධ ඌනතා හැදෙන්න පුළුවන්. තව මොනවාද? විටමින් විටමින් A ඌනතාවය. ඇස් බොර පාටයි. අමුතු පාටක් වෙලා තියෙනවා. නිකන් ඔයාලා දැකලා ඇති ඇස් නිකන් අර ඒක අපිට ඕගලන්ට පේන්තූරු වලින්ම තමයි පෙන්වන්න ඕනේ. නිකන් සමහර ඇස් නිකන් බොර පාට වෙලා තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. මැරමස් තත්ත්වය. මැරමස් තත්ත්වය කියන්නේ මොකද්ද? ඇට කටු පේනවා. ඔය ගොඩාක් වෙලාට අපේ වගේ රටවල් වල මැරමස් තත්ත්වේ නෑ. ඔය දකුණු අප්‍රිකානු රටවල් වල ඔයාලා දැකලා ඇති වීඩියෝ වල පෙන්නනවා පිඟානක් කාගෙන යනවා මේ අර ඇටකටු පේනවා. ඔයාලගේ ළමයි ඉන්නවද? ඔයාලා ඔය ළමයිගේ ඇඳුම දැන් විශේෂයෙන්ම ඔයාලා කාන්තාවෝ හින්දා ඔය ඇඳුම් ගලවලා බලනවද ළමයා හොඳට මේ ශරීරයේ හොඳට අංග සම්පූර්ණව තියෙනවද කියලා? සමහර ළමයි කටු ටික විතරයි කටු මෙහෙම අපි කියනවා මෙහෙම අර ඇඳ හැකි. එහෙම පේනවා. එහෙම ළමයි ඉන්නවා. දැකලා තියෙනවද? පිරිමි ළමයි විශේෂයෙන්ම ගෑනු ළමයිනුත් ඉන්නවා. අනිත් එක තමයි දැන් ඔය සමහර ළමයි ඉන්නවා මේ හුස්ම ගද්දි බඩ ඉදිමෙනවා. දැන් මේවා ඔයාලා වෛද්‍යවරු නෙමෙයි හොඳට මතක තියාගන්න. අහවල් රෝගයක් කියලා කවදාවත් කොයිම වෙලාවකටත් කියන්න බෑ. අපිට පුළුවන් මොකද්ද කරන්න වෛද්‍යවරයෙක් වෙත යොමු කරලා වෛද්‍ය උපදෙස් ලබා ගන්න මෙයාලව මෙහෙයවන්නයි අපිට පුළුවන්. කිසිම වෙලාවක මේ ඔයාට මැරමස් ඔයාට මන්ද පෝෂණය ඔයාට අධි පෝෂණය කියලා කිසි දෙයක් කියන්න බෑ ඕගලන්ට. නිකන් ඕගලන්ට කියන්න පුළුවන් මේ අපි පොඩ්ඩක් මෙයාගේ පුංචි හැසිරීමේ වෙනසක් තියෙනවා. මෙයා ක්‍රියාකාරී නැහැ. ඒ නිසා මෙයාව අපි පොඩ්ඩක් වෛද්‍යවරයෙක්ට පෙන්නමු කියලා මේ අම්මලා තාත්තලාට පෙළඹවීමක් ඇති කරන්න පුළුවන්. සමහර ඔය මන්ද පෝෂණ තත්ත්වේ ළමයි හැටි වේ. හුන්ටටම හැටි ඔය සෙල්ලම් කරලා මොනවා හරි ටීචර් එහෙම කියන ළමයි ඉන්නව නේද? එහෙම කියන ළමයි. එතකොට ඒ දරුවෝ ගැන දෙපාරක් හිතන්න ඒ ළමයා නැවත නැවත එහෙම කරනවා නම් ඒ දරුවගේ මොකක් හරි ඌනතා මට්ටමක් තියෙනවා. ඉතින් ඒ ළමයාට මේ පෝෂණයත් එක්ක යනවා තව කාරණා දෙකක්. හරියට අර කරත්තයත් එක්ක එන්නේ මොනවාද? බලන්න කියන්නේ. කරත්තෙත් එක්ක මොකක්ද එනවා කියන්නේ? රෝදේ. රෝදේ එනවා කියනවානේ. එතකොට දැන් මේ කියන්නේ මොනවද දන්නවද? අපි සමහර ළමයිගේ මෙන්න මේ තත්වයන් රෝගී තත්වයන් එකකට එකක් බැඳිලා තියෙන්නේ. එතකොට සමහර වෙලාවට දරුවෝ ඔහේ බලාගත්තු අත බලන් ඉන්නවා මේ එයාට තියෙන්නේ මන්ද පෝෂණය කියලා අපි හිතුවට මන්ද පෝෂණය නෙමෙයි. එයා ඔහේ බලාගත්තු අත බලන් ඉන්නේ ගාලා හැටි අරින්නේ මන්ද පෝෂණයේ තත්ත්වය නෙමෙයි. සමහර වෙලාවට දෙමව්පියන්ට අහු නොවිච්ච විටමින් ඌනතා තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒ වගේම දැන් ඔය අපිට ඒක කියන්න බෑ වෛද්‍යවරයෙක්ගේ උපදෙස්ම ගන්න ඕනේ මේ අපි මේ පෝෂණ ඌනතා ගැන කතා කරද්දී හර්නියා තත්ත්වයක් වෙන්නත් පුළුවන්. බඩ ඉදිමෙනවා, හුස්ම ගන්න බෑ කතා කරද්දී මෙහෙම ඔක්කොම මේ නිකන් අමාරුවෙන්. කොට මේ වගේ තත්ත්වයන් තුල ළමයා අපහසුතාවයක් පත් වෙනවා නම් අපි ඒක බලන්න ඕනේ මේවා අපිට රෝග විනිශ්චයක් කරන්න කොයි වෙලේවත් බෑ මේකයි තියෙන්නේ. එහෙම නෑ නිකන් අපිට පුරෝගතනයක් කරන්න පුළුවන් සමහර වෙලාවට මෙයා අපහසුතාවයෙන් ඉන්නේ. මෙයාට මොකක් හරි ගැටලුකාරී තත්ත්වයක් ඇති පෝෂණය සම්බන්ධයෙන් හරි. ඒ නිසා මෙයා වෛද්‍ය උපදෙස් වලට යොමු කරන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන් දෙමව්පියන් ඒකට කැමති නැත්තම්
මිඩ්වයිෆ්ට හරි යොමු කරලා. මොකද ඔය සාමාන්‍යයෙන් අවුරුදු මාස 6 විතර ඉඳලා ළමයා අවුරුදු 5 විතර වෙනකන් මිඩ්වයිෆ්ලා අනිවාර්යයෙන්ම ඒ ළමයාව බලන්න ඕනේ සාමාන්‍ය ක්‍රමේන. එතකොට ඔයාලට පුළුවන් ඒ දෙමව්පියන් අහන්න නැත්තම් ඒ අදාළ මිඩ්වයිෆ්ට හරි කියන්න මෙයාගේ පුංචි වෙනසක් තියෙනවා කියලා. ඒකට හේතුවක් තියෙනවා. මම ඔයාලට කිව්වා පැවරුමක් දෙනවා කියලා. ඉස්සර පොත නෙමේ දැන් තියෙනවා ක්ලිනික් පොතක්. ඉස්සර අපි ක්ලිනික් කාඩ් එක කියලා කිව්වට නමුත් දැන් ඒක පොතක්. ඒ පොත ඔයගොල්ලන් ගාව තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒ පොත ෆොටෝකොපි ගහලා ඔයාලා ගන්න ඕනේ. මොකද හේතුව දරුවෙගේ වර්ධනය අඛණ්ඩව සිද්ධ වෙන්නේ කොහොමද? ඒ දරුවාගේ කායික මානසික තත්ත්වයන් සමාජීය තත්ත්වයන්ුත් ඒකේ අධ්‍යයනය කරනවා. ඒකේ ආව තක්සේරුවක් තියෙනවා. දරුවාගේ ඔයාලා දැකලා හරි දාන්න තියෙනවා. දැකලා තියෙනවද? යා මාස මෙච්චරක් වෙනකොට ඔන්න ඇවිදින් අල්ලගෙන හිට ගන්න ඕනේ. මිඩ්වයිෆ් බලනවා ඇවිල්ලා යා හොඳයිද සාමාන්‍යද නැද්ද? ඉතින් ඔය දේවල් තුල එයා හැමතිස්සෙම දුර්වල තැනකරන් ඉන්නේ. අර ඒ ක්ලිනික් කාඩ් එක නැත්නම් පොත අධ්‍යයනය කිරීම තුළිනුත් මේ දරුවගේ මුණතා මට්ටම අපිට හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා ඒ පොතක් හොයාගෙන ඔයගොල්ලන් ක්ලිනික් කාඩ් එක නෙමෙයි පොතක් තියෙනවා. ඒ පොත් පිංචය අරගෙන ෆොටෝකොපියක් ගහලා හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. සමහර අම්මලා ඉන්නවා මේ ඔයාලගේ බබාලට මේ පොත හම්බෙලා තියෙනවා. හැබැයි කවදාවත් මේ පොතේ තියෙන දේ A to Z කියවලා නැහැ. හොඳටම දන්න සමහර මිඩ්වයිෆ්ලා නෝ ඇයි අම්මා ඔයාලට පොතක් හම්බුණා නේද? ඒකේ තියෙනවනේ මේ දරුවා ගැන විස්තර ඇයි බැලුවේ නැත්තේ? එහෙම අහනවා. එතකොටවත් ඒ අම්මලා ඒ ගැන උනන්දු නැති අය ඉන්නවා. ඒ නිසා අනිවාර්යෙන්ම මේ පොත හොඳට පරිහරණය කරන්න ඕනේ. අපි ළමා සුළු මධ්‍යස්ථානයක් කරගෙන යන්න හරි අපි පාලිකාවක් වෙන්න හරි බලාපොරොත්තු වෙනවා නම් ඒ දරුවාගේ අඛණ්ඩ වර්ධනය කොහොමද වෙන්නේ කියන එක ඒකේ සවිස්තරාත්මකව තියෙනවා. ඒ නිසා ඒව ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට දැන් අපි දරුවන්ගේ පෝෂණ ගැටලු ගැන කතා කරද්දී සමහර දරුවන්ට තියෙනවා අපි මෙන්න මෙහෙම තත්ත්වයක්. කිරිපිටි වර්ග දෙනවා. එතකොට ඒ කිරිපිටි වර්ග දෙනකොට ඒවා කල්ලිකුත් වීම අපි ඒ කිරිපිටි පෙට්ටිය නැතුව එටින් එක නැතුව පෙට්ටියක් ගෙනලා දානවා නම් ඒකේ කල්ලිකුත් වීම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒකේ මේ දරුවට වෛද්‍ය උපදෙස් මතද මේක දුන්නේ කියලා අපි දැනගන්න ඕනේ. ඒවත් පෝෂණ ගැටලු වලට හේතු වෙනවා. දැන් සමහර ළමයිට හැමදාම මේ එයාට මේ දියර වගේ තමයි එයාගේ මල පහ පිට වෙන්නේ. එතකොට මේ தත්ත්වයක් එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒක පෝෂණ ගැටලුවක් බවට පත් වෙනවා. මොකද හේතුව මේ දරුවට දෙන කිරි මේ දරුවට ජීර්ණ ක්‍රියාවලිය ගැටලුකාරී තත්ත්වයක් විදිහ තමයි ඒක යන්නේ. දැන් සමහර දරුවෝ ඉන්නවා දැන් ඒ දරුවන්ට දෙමව්පියෝම ඇවිල්ලා කියනවා අනේ ටීචර් මෙයාට මේ අහවල් දෙය දෙන්න එපා. එයාට ඒක දිනුනහම ලූස් මොෂන් වගේ වෙනවා. එහෙම කියනවද නැද්ද? එහෙම කියනවද නැද්ද සමහර දෙමව්පියෝ? කියනවා. අසාත්මිකතා වෙනමයි. ඒ කියන්නේ ඇඟේ මේවා එනවා, බිබිලි එනවා. එහෙම කියන ඒවා වෛද්‍ය උපදේශ මත. සමහර දෙමව්පියෝ ඉන්නවා මේ ඒවත් පෝෂණ ගැටලු. මොකද දැන් අපි පුද්ගලයෙක් විදිහට සාමාන්‍යයෙන් ওই ඉස්සර කාලේ කැලෑවල ජීවත් වෙච්ච මිනිස්සු මේ ඔය අපි හිතමුකෝ වානරයෝ කියලා. ඒ මිනිස්සු ඔය පරිණාමය සිද්ධ වෙන කාලේ කන්නේ සත්තු කාලා ඉතුරු කරපු කොටස්. ඇයි හේතුව? එයාලට කියලා තිබුණේ මේවා හොඳයි මේවා කනවා මේවා කියලා. සතෙක් කනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ ඔය අපිට හොඳයි කියලා තමයි එහෙම කියන්නේ. එතකොට දැන් නම් අපි කියනවනේ ගහකින් සතෙක් කාලා වැටිච්ච දෙයක්වත් දෙන්න එපා කියලා. ඒකේ තියෙනවනේ ඔය මේ වවුලන්ගෙන් ලෙඩ බෝ වෙනවා ඕම කියලා මේවා වෙලා. ඒක නෙමෙයි මං කියන්නේ. සාමාන්‍යයෙන් ඔය පෝෂණ ගැටලු තමයි මේ සමහර ආහාර කන්නෙම නැතුව අතාරිනවා. ඒකේ තියෙන පෝෂණය ගැන සමහරට දන්නේම නැහැ. දැන් ඔයාලගෙන් මං ඇහුවොත් කවදාවත් පළතුරු වර්ග 10ක් කියලා හැමදාම කාලා සාමාන්‍යයෙන් කාලා තියෙනවද කියලා ඇහුවොත් මේ සමහර කෑම මේ කාලම නැහැ. එහෙම ආහාර තියෙනවා. දැන් දූරියන් වගේ දෙයක්. මම
මම කාලාද නැද්ද කියන එක නෙමෙයි තව කෙනෙක් කියපු හින්දා මම නොකා ඉන්නවා. ඒවා පෝෂණ ගැටලු. මොකද හේතුව අපි තව කෙනෙක් කියපු හින්දා අපි නොකා ඉන්නවා. මේ ඒකේ ගඳ හින්දා නොකා ඉන්නවා. එහෙමත් තියෙනවා. ඒකේ හැඩේ හින්දා නොකා ඉන්නවා. සමහරට ඒ කෑම අපිට ගොඩක් අවශ්‍ය වෙනවා අපේ මේ මොකක් හරි ඌනතාවයක් මගහරව ගන්න. මේ හැම දෙයක්ම අපි නොසිතා හිටියට මේවා පෝෂණ ඌනතා. ඒ කියන්නේ ආහාරයක් අපි භුක්ති විඳලා ඒක ජීර්ණ ක්‍රියාවලියකට භාජනය කරලා ඒ තුලින් ලැබෙන පෝෂණය ලබා ගන්න තරම් අපිට හැකියාවක් නැහැ කියන එකත් පෝෂණ ගැටලුවක්. සමහර අය ඉන්න අමාළු වර්ග කන්නේම නැහැ. ඒවා අපි කියන පත්තියම් ආහාර. ඒවල රසයක් නැහැ සමහර විට. උදාහරණයක් කියන්න බලන්න. බලන්න කියන ඔය කාලම නැති මේ මාළු වර්ගයක් හරි අපේ ටීචර් කෙනෙක් හරි කමන්නේ මෙතන ඉන්න කෙනෙක් කියන්නේ. ඔයාලා කවදාවත් කාලා නැති මේ මාළු වර්ගයක් හෝ වේවා. නිකන් මේ උදාහරණයක් විදිහට කියන්න. මඩු මාළු කාලම නැද්ද? නෑ. ඇයි ඒ සතාව දැක්කම අපිරියයි මිස්. ඒකේ තියෙන ඔයා දන්නවා දැන් ඔයා ওই මඩු මාළු ගැන කිව්වහම මම කියන්නම්. ඒක ගැන ඒකේ තියෙන පෝෂක කොටස් දන්නවද? නැහැ. ඔයා ඒකේ පෝෂණ කොටස් දන්නවනම් හරි මේ කනවා. ඒක කෙඳි සහිත ආහාරයක්. මඩු මාළු කියන්නේ කෙඳි සහිත ආහාරයක්. ඔයා දැකලා තියෙනවද? මඩු මාළු වල දැන් අනිත් ටීචර් හරි ඔය පාලිකාව මට කියන්නේ ඒක මල බද්ධයට හරි හොඳ මාළු වර්ගයක්. හරිද? ඒක කෙඳි සහිත ආහාරයක්. එතකොට ඒකේ තියෙන අර දැන් අපි දන්නවා ඒකේ අස්ති කොටස් අපිට සමහරව හපලා කනවා. නමුත් මේ සමහර අය ඒක කන්නේ නැහැ. නමුත් ඒකේ මාළු වර්ගය මේ මල බද්ධයට හරි හොඳ දෙයක්. ඒ වගේම තමයි සාමාන්‍ය මාංශ අපි ඒකේ තියෙනවා තව මෙන්න මේ කොටස් අර කළු පාට කොටස් තියෙන්නේ දැකලා තියෙනවද? මඩු මාළු වගේ කළු පාට කොටස් යකඩ බහුලයි. දාර සමහර ඒවල එයාගේ පාට දෙක තුනක් තියෙනවා. ඒ කියන්නේ සුදුමා මේ කියන්නේ සුදු කොටසුයි කළු වගේයි දැකලා තියෙනවද? ඔව් මිස්. යකඩ බහුලයි. එතකොට සාමාන්‍ය සමහරු ඒ කොටස් අයින් කරලා කනවා. ඊට පස්සේ එයාගේ ඒ අස්ති අතර සෙවල ගත්කයක් තියෙනවා. කාලා තියෙනවද? දැකලා තියෙනවද? ඒවා අපේ මේ අස්ති වලට මැරබෝන් කියන්නේ ඒ අතරට හරි හොඳ දෙයක්. එතකොට ඒ මාළු කෑමෙන් අපිට හොඳ පෝෂණ කොටසක් ගන්න පුළුවන් සමහර මාළුන්ටත් වැඩිය. ඒ කියන්නේ අපේ අර එතන තියෙන සෙවල ගතිය සමහර වෙලාවට ඒක මහා පරිමාණව තිබ්බොත් ඒක මේවා කරන්න බෑ. සමහරුන්ගේ ඒ අස්ති කොටස් වල තියෙනවා සෙවල ගතියක්. ඒකත් අපේ මේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී මෙන්න මේ අස්ති වලට හොඳයි කියනවා. ඊට පස්සේ එයාගේ යකඩ කොටස් තියෙනවා. එතකොට යකඩ බහුලයි ඒ තැන් කළු පාට කොටසක්. ඊට පස්සේ අනිත් මස් මාළු තියෙන මෙහෙම නිකන් දිගට තීරු. එතකොට ඒකේ කෙඳි සහිත ප්‍රමඩි. එතකොට එයාලට මල බද්ධයට හොඳයි. ඉතින් ඇයි අපි කන්නේ නැත්තේ? කවුරු හරි කියපු හින්දාද දැකපු හින්දාද අපිට අප්‍රිය හිතිලාද? එහෙම වෙන්න පුළුවන් නේද? සමහර විට අපිට පෝෂණය මග හැරිලා තියෙන්න පුළුවන්. අපිට කෙනෙක්ට බලපෑම් කරන්න බෑ ආහාර මේවා අනිවාර්යයෙන්ම ගත යුතුයි කියලා. මේවල තියෙනවා මෙහෙමයි පෝෂණය කියලා. නමුත් පෝෂණය තියෙන කොටස් තියෙනවා. දැන් අපි ගත්තොත් ලොකු මාළුන්ගේ අර අපි ගත්තොත් කෙලවල්ලන්ගේ තියෙනවා මේ කළු පාට කොටස්. සමහර ළමයි කන්නේම නැහැ. එතකොට ඒ තමයි යකඩ ප්‍රමාණය වැඩියෙන් තියෙන කොටස්. ඒවා අයින් කරලා තමයි අර අනිත් කොටස් කන්නේ. එතකොට ඒක හොඳ නැහැ. ඉතින් මේ වගේ සමහර ඒවා අපි දීර්ඝව විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් සමහර ඒවා ඒ ගැන අපි දිගින් දිගටම අධ්‍යයනය කරොත් ඒවල තියෙනවා අපිට සාමාන්‍ය පරිසරයේ කෑම බීමෙන් ලබා ගන්න බැරි හොඳ පෝෂණ තත්ත්වයන්. ඒ නිසා අනිවාර්යෙන්ම ඔබට කවුරුත් කිව්වා හෝ
නැත්තම් අපිරිය හිතුණා හෝ වේවා සමහර ඒවා තියෙනවා මග හැරගන්න හොඳ නැති ඒවා. ඒකෙන් අපේ සමහර ලෙඩ රෝග වලට අවශ්‍ය ඕනම කරන පෝෂක කොටස් ගිලිහී යන්න පුළුවන්. තව තියෙනවා අපි ගත්තාම මේ ළමයිට පෝෂණ ඌනතා හැදෙන නැත්තම් පෝෂණ ගැටලු හැදෙන තත්ත්වයන් තමයි අපි පිළියෙල කරගත්තු කිරි ගබඩා කරලා තියෙනවා. අපි ඉදිරියේදීත් ඒව කතා කරනවා පෝෂණ ගැටලු මතුවෙනවා. ළමයෙක්ට කිරි පිළියෙල කරගන්නවනේ. දැන් අපි ගත්තොත් අවුරුදු 1මාරේ බබෙක්ට අපි පිටිකිරි හදාගත්තා කියමුකෝ. බෝතලයක තියෙනවා. ඒ ප්‍රමාණය දැන් අපි බෝතලයක් මංගාව මේ වෙද්දි නෑ ඔයාලට පෙන්නන්න. ඒකේ යම්කිසි ප්‍රමාණයක් බෝතලේ පුරවලා නෙමෙයි අපි ඒකෙන් භාගයක් කියලා හිතමුකෝ. මේවා ප්‍රායෝගිකව අපි හම්බෙද්දි ඕගලන්ට කියලා දෙනවා. එතකොට කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනේ කිරි එක හදාගන්නේ කොහොමද ඔක්කොම කියලා දෙනවා. එතකොට මේකේ කිරි ළමයා බෝතලෙන් භාගයක් තියෙනවා. මේකෙන් කාලා බොනවා. ඊටු කාලට මොකද කරන්නේ අපි? ළමා පිටිකිරි වල හරි මිලයි නේද? ඉතින් අම්මලා තාත්තලා සල්ලි දීලා ගෙනල්ලා තියෙන්නේ. ළමයා බාගෙනුත් කාලයි බීලා තියෙන්නේ. මොකද කරන්නේ? තව ටිකක් නිදා ගන්න නැගිට්ටාම අපි දෙනවද? මොකද කරන්නේ? බලන්න කිය. කවුල් කතා කරන්නේ නැහනේ. අම්මා විදිහට තමන්ගේ ගෙදර පුංචි බබාට කවදා හරි එහෙම අවස්ථාවක් වුණා නම් මොකද කරන්නේ? දැන් ඩේකෙයා එක අපි අයින් කරමුකෝ. ආ දැන් කියන්න බෑ. ඒ ඔව් කියන්නේ කියන්න. ඉතුරු ටිකට මොකද්ද කරන්න කියලා දහන්නේ. ඔව් මං ඉතුරු ටිකට මොකද කරන්න කියලා අහන්නේ. අයින් කරනවා. ඒ කියන්නේ ආයි දෙන්නේ නැහැ. ඒක බීලා ඉතුරු නම් පස්සේ දෙන්නේ එහෙම දෙන්නේ නැහැ. හරිද දන්නේ. හරි ඒක දන්නේ නැහැ නෙමෙයි. නානු වගේ එනවනේ නේද? නානු වගේ එනවනේ ඒක හොඳ නෑ ළමයට. ඒක විසි කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් කිරි වේලක් දුන්නට පස්සේ ඒ දරුවා ඒ කිරි වේල ගත්තට පස්සේ ආයේ ඒක තියා නැවත පාවිච්චි කරන්නේ නැත. ඒක හොඳට මතක තියාගන්න. ඒක පෝෂණ ගැටලුවකට හේතු වෙනවා. මොකද හේතුව මේ දරුවාට මේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ලොකු ගැටලු ගොඩක් ඇති වෙලා කිරි වගේ දේවල් අපි හරි පරිස්සමට දරුවොත් එක්කලා ඒ දරුවන්ට පරිභෝජනය සඳහා දෙන්න ඕනේ. ඒ නිසා ඒ ප්‍රමාණාත්මක බවක් තියෙන්න ඕනේ. ඒ ප්‍රමාණය දරුවගේ ඒ වෙලාවට දුන්නා නම් ඒ දරුවා බිව්වා නම් ඒක සමහරට ඔක්කොම නොබිව්වත් ළමයාට ආයෙ පාරක් නැවත තියලා දෙන්නේ නැහැ. මොකද කිරි බෝතලයකින් මේ කරලා මේවා කරද්දී ඒ කිරි බෝතලයට යන්නේ මොනවද? තව දැකලා තියෙනවද? කෙල. ඒ දරුවාගේ සමහර වෙලාවට කෙල යනවා තව. මේ විස බීජ නේද? මේ දරුවා අපි උනත් අපි නැවත දෙයක් බීලා දැන් ඔය අපි බලමුකෝ බීම බෝතලයක් බටයක් ගහලා බොනවා. බොනකොට සමහර ළමයි ඔයාලා දැකලා ඇති බොනවා වගේම ආයෙ මේවා කරලා ආයෙ කටේ අර මගක් ආපු ඒවා යනවා. හොඳද නැද්ද? විවිධ දිලීර වර්ග ආසාදනයන් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ දේවල් අනේ අපේ බබානේ බබාගෙනේ එහෙම කියලා ඔය අපි පාවිච්චි කරපු දැන් උදාහරණයක් දැන් නම කියන්නේ ඔය වෙළඳ පොලේ තියෙන විවිධ පිටි කිරි වර්ග රසකර පිටි වර්ග කියලා තියෙන කිරි පිටි ඒවා ළමයා ගෙදර බබාට දුන්නා කියමුකෝ. බාගෙට බීලා ඉතුරු ටික ආයෙ ෆ්‍රිජ් එකට දානවා. ඒ වගේ දේවල් කවදාවත් කරන්න එපා. අපි කියන්නේ මේ අර මේ එක වේලකට පරිභෝජනයට දෙන දේ. නෑ අපි හිතමුකෝ අපි මේ ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගෙනාවා කියලා. ඒකේ තියෙනවනේ විවෘත කළපතු සීරකරණයේ තබන්න. දින මෙච්චරයි පාවිච්චි කරන්න පුළුවන්. අනේ අපිට ඒක පාවිච්චි කරගන්න බැරි වුණානේ තව දින දෙකක් ෆ්‍රිජ් එකේ තිබුණේ.
බොනවද? බොනවද? නෑ. කෑමකටවත් දාන්න එපා. මොකද හේතුව මේ කිරි පිටි වර්ග මේවා හරි ඉක්මනට දිලීරත් එක්ක එකතු වෙලා මේවා වෙනමම ප්‍රතික්‍රියා කරලා මේ වලින් වෙනමම අපිට හිතා ගන්න බැරි තත්ත්වයන් මතුවෙනවා. රෝගාබාධ මතුවෙනවා. ඒ නිසා හරියට පරිස්සම් වෙන්න ඕනේ. එතකොට මේ දරුවා දැන් මේ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් දැන් ඉතින් කිරි එකක් දරුවෙක් බොන්න ගත්තාම ඒ දරුවා සමහර දරුවෝ ගොඩාක් වෙලා ගන්නවනේ ඔක බොන්න. ඔව් එතකොට සාමාන්‍ය අපි කොච්චර වෙලාවක් ඇතුළත ඒ දරුවට ඒක පවා ගන්න ඕනේද? අන්න හොඳ ප්‍රශ්නයක්. දැන් ඔය කතා කරන්නේ මොන වයසේ දරුවෙක් ගැනද? එහෙම වයස් කාණ්ඩයක් ගැන මම අදහස් කරේ නැහැ. මම ඔව් ඒකයක් නැහැ තාම. ඔව් සාමාන්‍යයෙන් මෙහෙමයි අපි දරුවෙක් ගත්තාම මව් කිරි දෙනවා නම් අපි මව් කිරි දෙනවා විනාඩි 10ක් 15ක් අතර. මොකද මුල් විනාඩි 5ක් 6ක්ම මව් කිරි ඒ මුල් කාලේ ඉන්නේ වතුර වැඩිපුර තියෙන කිරි. එතකොට ඒක කිරි බීලා උරවාදී තමයි දරුවාට ඒ පෝෂණයෙන් යුතු කිරි එන්නේ. දැන් ඕක මම කියන්නම් දැන් ඔයා ඔය කතා කරපු හින්දාම හොඳම උදාහරණේ දැන් මං අම්මා නම් මම බබාට කිරි දෙන්න ගන්නවා කිරි දෙන්න අරගෙන මම මේ පැත්තෙනුත් කිරි දෙනවා ආයෙ විනාඩි 5කින් විතර අනිත් පැත්තෙනුත් කිරි දෙනවා ආයෙ මෙහෙම මාරුවට කිරි දෙනවා ඒකත් හොඳ නෑ මොකද ළමයාට අවශ්‍ය කරන පෝෂණ තත්ත්වයේ ළමයාට යන්නේ නෑ ඒ කියන්නේ මුල් කොටසේ යන්නේ මගේ මේ පියයුරෙන් දුන්නත් මේ පියයුරෙන් දුන්නත් මුල් කොටසේ යන්නේ වතුර වැඩි ප්‍රමාණයක් තියෙන කිරි. එතකොට අපිට එක පැත්තක් තමයි එක වෙලාවකට පාවිච්චි කරන්න කියලා තියෙන්නේ. දැන් සමහර අපි දන්නවා කිරි දෙන අම්මලාගේ මේ එක පැත්තකින් කිරි දෙද්දි මේ එක පැත්තකින් හොඳටම ගලාගෙන යනවා. ඒත් කමන්නේ. හැබැයි දරුවට කිරි වේලක් දෙනකොට සාමාන්‍යයෙන් මව් කිරි නම් විනාඩි අපි දන්නවා 15ක් 20ක් අතර එක පැත්තකින් එහෙම ළමයාට කූද දෙන්න කියනවා බඩ පිරෙන්න. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් අපි කිරි කෝප්පයක් දීලා ළමයට බීගෙන යන්න කියන්නේ. එයා ඒ අතර ඒක චුට්ටක් එහෙම විනාඩි 5ක් 10ක් එයා හිමීට එයාගේ මෙතන හෝම යන්න ඕනේනේ. නැත්තම් කිරි ඉස්පෝල යන්න පුළුවන් පුංචි මාර්ගයක් නෙමේක තියෙන්නේ නේද? දැන් ඒකෙදි වගේ එහෙම වුණොත් දැන් සූප්පෙන් බොන දරුවෙකුට එයා එක හප ඉන්නවා අතේ තියන් ඉන්නවා. එතකොට ඒ වගේ වෙලාවකදී ඔන්න පුතේ දැන් ඔතන තියෙනවා ලස්සන මනෝවිද්‍යාත්මක තත්ත්වයකුත්. දැන් ඔය බබාට වයස මාස 6යි අවුරුදු 1කමාරක් කියලා හිතමුකෝ. ඔය දරුවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අනුව මං අහගෙන හිටියා ඔයගලන්ට මනෝවිද්‍යාව ඕනේ කියලා කිව්වා. දැන් අපි මනෝවිද්‍යාව ගැනත් ඉස්සරහදී කියලා දෙන්නම් ටිකක්. ඊට පස්සේ ඔයාලා වෙනමම කෙනෙක් ගෙන්නනවා ඒකත් ගැටලුවක් නැහැ. මෙතනදී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අනුව මුඛලිංගික අවධිය කිරි උරා බීම තුලින් එයා මාර තෘප්තියක් ලබනවා. එයාගේ මොළේ වර්ධනය කරගන්නවා කිරි උරා බීම තුලින්. ඕක මවක් වුණා නම් මවගෙන් බොනකොට මේ බබා මවයි දරුවයි අතර ස්පර්ශය ඇස් සම්බන්ධතාවය එයාට අපි කියනවා මේ කැංගරු සිස්ටම් එකක්. ඒ කියන්නේ එයාලගේ පපුවට පපුව වදිනවා. සාමාන්‍යයෙන් කිරි දෙනකොට බබෙක්ගේ පපුව මෙහෙම අම්මගේ පපුවේ වදින්න ඕනේ. දැන් ඔයාලට බබෙක් නලවන්න දෙනවා, නාවන්න දෙනවා. බෝනික්ෙක් තමයි සමහරු මෙහෙම අල්ලන් ඉන්නේ. ඒක හරි වැරදි. එතකොට අපි කියනවා මේ බබාව අල්ලන විදිය, මෙයා බලන විදිය හැමතිස්සෙම කතා කරන්න ඕනේ. ඔන්න එතකොට මේ බබාට සාමාන්‍යයෙන් කිරි දෙනකොට එයා ඒ තුල ලිංගික තෘප්තියක් ලබනවා. මුඛ ලිංගික තෘප්තිය. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අනුව දරුවෙක් ඉපදිලා පැය භාගයක් ඇතුළත මවගේ කිරි උරා බොනවා. ඊට පස්සේ ආයේ පළවෙනි පාරට ඔක හොයලා කටට දෙනවා. ඊට පස්සේ ආයේ ඔක මේ හොයා කටට දෙන්න ඕනේ නැහැ. ළමයාට ඒක ලං කරපු ගමන් ළමයා සුවඳට අඳුර ගන්නවා. ඒ වගේ මේ තුල තියෙනවා මනෝවිද්‍යාත්මක තත්ත්වයක්. දැන් ඉතින් සූප්පියෙන් කිරි බොන ළමයාට ඕකේ ඇත්තටම තත්ත්වයක් නැහැ. සමහර
දේශීය වශයෙන් නම් මම දැකලා තියෙන ප්‍රමාණය අඩුයි. විදේශීය රටවල් වල මේ මවගේ පියවරට සමානවම මේ ඒ කිරි දෙන්න සමහර තැන් මම දැකලා තියෙන ඒ උපකරණ එයාට ඒ විදිහටම ඒ සාමාන්‍යයෙන් අපි ඒක ඔයගලන්ට විස්තර කරලා දෙනවා ප්‍රායෝගිකවම වැඩසටහනක් කරද්දි කොහොමද ඒ කිරි උරා බීම තුල ඒ ලබන තෘප්තිය කියන එක. එතකොට ඒවා පෙන්නලා දැන් මෙතනදී ඒ වගේම බෝතලේ විතරයි වෙනස්. දෙන නැත්තම් පාලිකාව මේ ළමයාව එහෙමමයි තියන් ඉන්න ඕනේ. එතකොට අනිවාර්යෙන්ම මේක හපා අත ගගා ඇස් දිහා බල බල මොනේද කී සංවාදේ කියේ දෙමින් රසයිද කී අහමින් මේ දරුවට චුට්ටක් නිින්ද යනවා නම් චුට්ටක් මේ අපි කියන කකුල චුට්ටක් ස්පර්ශ කරලා යාව ටිකක් අවදි කරමින් මෙහෙම කන චුට්ටක් මෙහෙම ස්පර්ශ කරලා චුට්ටක් අවදි කරමින් කිරි බෝතලේ බොන ගමනොත් මොහොම නිින්ද යනවා සමහර වෙලාවට. ඉතින් අර මවකගේ උණුසුම වගේම පුංචි කාලයක් අරගෙන අර උණුසුමේම තියාගෙන තමයි අපි කිරි ටික දෙන්න ඕනේ. ඒ තුල ලිංගික තෘප්තියක් ලබනවා. ඒ තුල එයා අනාගතයේදී ගැහැණු ළමයෙක් හෝ වේවා පිරිමි ළමයෙක් හෝ වේවා එයා ඒ තෘප්තිමත්කම පුංචි කාලේ මේ අවධියේදී ලැබුවා නම් මනෝවිද්‍යාත්මක හොයාගෙන තියෙනවා විශේෂයෙන්ම ඒක 100ක් කියන එක ගැටලුවක් තියෙනවා මේ ඔය මුඛය ආශ්‍රිතව දුම්පානය එතකොට අර මත්ද්‍රව්‍ය මත්පැන් අර මත්ද්‍රව්‍ය තියාගෙන ඉන්නේ ඒවා වගේ ඒවා අවමයි කියලා. ඒ කියන්නේ දැන් එයා ඒ තෘප්තිය ලබලා තියෙන්නේ. එතකොට පහුකාලීනව දුම්පානයේ වැඩිපුරම කරන අය එතකොට ඔය කියන විස රසායනික ද්‍රව්‍ය මෙහෙම තියාගෙන ඉන්න අය ඒ තෘප්තිය මෙහෙ පිරීලා නැහැ. එහෙම කියලා තමයි කියන්නේ. ඉතින් මෙතනදී කොහොම නමුත් මුඛලිංගික අවධියේ තුල මව්කිරි උරා බීම තුල යා ජීවිතේ තෘප්තියක් ලබනවා. ඒ නිසා යා කාලයක් අරගෙන ඒ කාලය තුල හිමීට තමයි එයා ඒක කරන්නේ. පැහැදිලි නේද? ඒක අනිත් එක තමයි ඔයගොල්ලන් කිරි දෙන අතර ඔය කිරි බෝතලේ චුට්ටක් අරගෙන දැන් ඔයාලා දැකලා ඇති සූප්පුව මෙහෙම ඇකිලෙනවා. දැකලා තියෙනවද? ආපහු චුට්ටක් කටින් හිමීට අරගෙන ඔයාලා චුට්ටක් ආයෙ එළියට මේව කරපුවම ආයෙ අර සූප්පුව මෙහෙම අර හොඳට දිගහැරෙනවා. ඊට පස්සේ ආයෙ චුට්ටක් බබාට මෙහෙම තොල් දෙකෙන් තියලා ආයෙ උදව් කරන්න ඕනේ කිරි ටික උරා බොන්න. මේවා හරි ලස්සන ක්‍රියාකාරකම් මේවා අපි ඕගොල්ලන්ට මේ අර කිරි බෝතල් අරගෙන කිරි පොවන විදිය බබා අල්ලන විදිය මේ ඔක්කොම ප්‍රායෝගිකවම කරනවා. මේවා සාමාන්‍යයෙන් අපි ඔන්ලයින් කරනවා තමයි. නමුත් මේවල තියෙන වඩාත් ඵලදායී තත්ත්වයේ ඉන්නේ පුතේ අපි ඕගොල්ලන් එක්ක මේක ප්‍රායෝගිකවම කරලා පෙන්නද්දි ඉතින් ඇත්තටම මේ අපි අවස්ථාව ගමු අපිට ඉස්සරහදී ලැබෙයි. ඒවා මම හොඳට ඕගොල්ලන්ට කියලා දෙන්නම් බෝනික්ෙක් හරි බබෙක් හරි අරගත්තාම මේ ළමයාව තියාගෙන කොහොමද අපි මේ ළමයාත් එක්ක මේ කාර්යය කරන්නේ මේක ඔයාගේ වෘත්තිය නෙමෙයි කෙලින්ම ඔයා මවක්. ඒ මවගේ භූමිකාව තමයි එතනදී අපිට පිළිබිඹු කරන්නම වෙන්නේ. ඒ නිසා අපි ඒව ගැන හොඳින් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. තව මොනවා හරි ගැටලු තියෙනවද මේ සම්බන්ධයෙන්? අපි දැන් ඉස්සරහට තව චුට්ටක් යන්න යන්නේ. මේ අසාත්මික තත්වයන් හඳුනා ගන්න අපි දන්නවා මෙන්න මේ දේවල් ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. දරුවෙක්ට උණ ඇති වෙනවා නම් එයාට යම්කිසි අසාත්මික තත්වයක් ඇති වෙනවා. ඔක්කාරය කරනවා නම් හැමතිස්සෙම ඔක්කාරය කරනවා පොඩි බබාලා ඉන්නවා මොනවා හරි අකමැතෙන් කෑවොත් ඔක්කාරය කරනවා වමනේ කරන්න හදනවා. කරනවා. දැකලා තියෙනවද? ඒ වගේ තත්ත්වයන්. ඊට පස්සේ අධික ලෙස බඩේ කැක්කුම. අර ඔයගොල්ලන් බඩට ගහලා කියනවා බඩ පිපිලා සමෝදගම් දෙනවා කියනවා. ඊට පස්සේ ටයිෆෝඩ් දෙනවා කියනවා. එහෙම කියනවා. නේද? බඩ පිපිලා කියනවා. එතකොට මේ අසාත්මික තත්ත්වයක් හින්දා තමයි ඒ කියන්නේ කිරි දිරවීමේ ගැටලු තියෙනවා නම් ඒ වගේ තියෙනවා. අර මං කලින් කිව්වා දියර ලෙස මල පහ පිටවීම, නිදිබර ගතිය,
ඊට පස්සේ නාඩි වේගයෙන් වැඩෙනවා. ඒ කියන්නේ වැටෙන ප්‍රමාණය නාඩි වැටෙනකොට අපිට දැනෙනවා. ඉතින් මෙයා අසාත්මික තත්ත්වයක්. ඒ කියන්නේ මෙයා මේ කෑම නැත්නම් අපි ආහාර ජීර්ණ ක්‍රියාවලියේ ගැටලුවක් මතුවෙනවා. අපි කතා කරමින් ඉන්නේ ඒ පෝෂණය සම්බන්ධයෙන්. එතකොට ඒකත් යෑමන ගැටලුවක් බවට පත් වෙනවා. ඊට පස්සේ හිස රදය තියදී ළමයා ඔළුව කෙලින් තියන් ඉන්නෙම නෑ. හැමතිස්සෙම ඔළුව ගහගෙන ඉන්න තමයි බලන්නේ. ඉතින් ටීචර්ලා මොකද කරන්නේ? අනේ ඉතින් බබා. ඉතින් එහෙම අර ක්‍රියාශීලී නම් කිසි ගැටලුවක් නෑ. අපිට ගැටලු තමයි දුවනවා පයින්නවා එක තැනක ඉන්නේ නෑ. හැබැයි අර ඔහේ බලාතුවත මොකද දැන් ගැටලුවක්. ඊට පස්සේ සමහරු අර අපි කියනවා මෙන්න හැමේ කැසීමක් ඇති වෙන්න පුළුවන් අසාත්මිකතාවයක්. එතකොට ඇස්සට කැසීම රතු වීම, ඊට හුස්ම ගැනීමේ අපහසුතා බැරිම වුණොත් ළමයට කලන්තය වගේ තත්ත්වයකුත් ඇති වෙන්න පුළුවන් මේ අසාත්මික පෝෂණ ගැටලු හින්දා. ඉතින් ඔයගලන් හිතන්න අපි මේ දරුවෙක් බලාගන්නේ අනුන්ගේ දරුවෝ. එතකොට මාර වගකීමක් තියෙනවා යාගේ පෝෂණයේ සම්බන්ධයෙන්. එතකොට දෙන ආහාරය අපි දෙන්න ඕනේ. ඒත් ඒක දෙන විදිහ, දෙන වේලාව, දෙන ප්‍රමාණය. එතකොට ඒක ප්‍රියමනාපව දෙන්න ඕනේ. කොච්චර දේවල් තියෙනවද ඔයාලට හිතන්නනේ. අපි නම් අපි ඕන වෙලාවක වැඩක් කර ඉන්න ගමන් හරි කනවා. එහෙම බෑ. මේ ඔයාලා ළමා රැකවරන මධ්‍යස්ථානයක ඉන්නවනම් ළමයාගේ ආහාර පිළිබඳව, ඒ දෙන ක්‍රමයේ පිළිබඳව, ඒ රටාව පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒවා මගහැරව ගන්න හොඳ නෑ. හරි. දැන් ඔයාලට මොනවද තියෙන්නේ තව මේ ගැන අහන්න? අපි ඊගාව තව ඉස්සරහට යන්න තමයි යන්නේ. දැන් මේ කතා කරපු දේවල් ගැන මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවද? නැත්නම් අපි ඉස්සරහට යමු. හරි. දැන් මේකේ අපි ඊගාව ඔව් කියන්න. දැන් අපි දැන් කිරි හදනකොට එහෙම කොහොමද ප්‍රමාණය හොයාගන්නේ? කියන්නේ ඒක මේ ඉස්සරහට තියෙනවා. දැන් මේ අපි කතා කරනවා කිරි සකස් කරද්දී ඒ වයස් වලට ගන්න ප්‍රමාණය සහ ඒ දෙන වේලාවල් පිළිබඳව අපි ඒක තව ඉස්සරහදී ඔයගොල්ලන් එක කතා කරනවා. ඒට අමතරව මේක ප්‍රායෝගිකව අපි ඔයාලට පෙන්නමින් තමයි කතා කරන්නේ. මොකද ඔයාලට කිරි වේලක් සකස් කරන්න අනිවාර්යයෙන්ම එනවා ගොඩක් වෙලාවට ප්‍රායෝගිකව ඔයාලා ලෙවල් 4 මට්ටමක ඉදිරිපත් වෙදි විභාගයකට ඒක සමහර වෙලාවට ජීවාණුහරණය කරන්න ඕනේ. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉස්සරහට මේ තියෙන්නේ ආහාර සැකසීමේදී යොදා ගන්නා උපකරණවල යෝග්‍යතාවය සහ පිරිසිදු කිරීම ගැනයි. එතකොට අපි කතා කරා දරුවෙක්ට ඇතිවිය හැකි පෝෂණ ගැටලු මෙච්චරලා කතා කරන ඒවා ඊගාවට දැන් කතා කරන එකම මම මේකට උදව්වක් විදිහට ගන්නම්. ආහාර සැකසීමේදී යොදා ගන්නා උපකරණවල යෝග්‍යතාවය හා පිරිසිදු කිරීම. දැන් හොඳට මතක තියාගන්න මේ පුංචි දරුවෝ වෙනුවෙන් තව කෙනෙක්ගේ බෝතලයක් කොයි වෙලේවත් තව කෙනෙක්ට දෙන්නෙම නැහැ. Tamanට විතරයි මේ බෝතලේ. එතකොට ජීවාණු හරණය කරන්න. හොඳට පැහෙන වතුරෙන් මේක තම්බල තමයි එයාගේ උපකරණ ටික ගන්නෙ. මුලින්ම මේ අපි මම පාලිකාව නම් මගේ දෑත් හොඳට සෝදලා හොඳට වියලි කරගෙන කැනපිස දමාගෙන ඊට අපි ගන්න මේසේ උඩ ඒක ඉස්සරින්ම හොදලා පිහලා ඔක්කොම කරලා තමයි අපි ගන්න ඕනේ. ඊට පස්සේ ගන්න භාජන එකින් එකට ඒවා දරුවාගේ විතරමද කියලා බලලා තව කෙනෙක්ගේ ඒවා වැරදිලා එන්න බෑ. එතකොට ජීවාණු හරණය කරලා ඒ භාජන ගන්න ඕනේ. ඊට පස්සේ දැන් කිරි වේලක් හදන්න යන්නේ අපි. කිරි වේලක් හදන්න නම් යන්නේ ඔයගොල්ලන්ට ඒක අපි පෙන්වන්න ඕනේ ප්‍රායෝගිකවම තමයි. මම ඒකයි අර මුලින්මත් කතා කරේ මේ මොඩියුලේ තනිකරම අපේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්ක යන එකක් කියලා. ඒවා කියන්නම්. බලන්න කෙනෙක් මට කියන්න කිරි වේලක් සකස් කරද්දී අපි බෝතලයට දාන්නේ. අපි මෙහෙම හිතමුකෝ. මේ දරුවගේ වයස අවුරුදු 1මාරයි. මේ පුංචි දරුවගේ වයස අවුරුදු 1මාරයි. ඔන්න දැන් මම දිවාසුරිකම් මධ්‍යස්ථාන පාලිකාව. මං මේ දරුවට කිරි වේලක් හදන්න යන්නේ.
මේ දරුවා කෝපෙන් බොනවානේ. එහෙනම් අපි ගමු අවුරුද්දක ළමෙක්. හරි අවුරුද්දක බබෙක්. මොන බෝතලයකින් තමයි හදන්න යන්නේ. හරි. ඔන්න දැන් මම මොකද මුලින්ම කරන්න ඕනේ? මේ බෝතලේට දැන් බෝතලේ ජීවාණුහරණය කරලා ගත්තා. දැන් තියෙනවා. දැන් අපි මොනවද කරන්නේ? දැන් කිරිපිටිත් තියෙනවා. වතුරක් තියෙනවා. වතුර මොන මට්ටමෙන්ද ගන්නෙ? මොනවද ගන්න වතුර? බලන්න කියන්නේ. වැරදුනාට කමන්නේ කිසිම ගැටලුවක් නැහැ. ඔයාලා ඉගෙන ගන්නේ ඔයාලා නිවැරදි වෙන්නයි. ඒ නිසා බලන්න කියන්න කොහොමද ඒ බබාගේ දැන් ඔන්න මේසේ උඩ තියෙනවා ඔක්කොම ජීවාණුහරණය කරපු වාචනයි. එයාගේ කිරිපිටි එක හදන්න අවශ්‍ය කරන වාචනයි. දැන් අපි මොකද කරන්න යන්නේ? කිරි එක හදන්න. ඔව්. ඔව් කිරි එක හදන්න යන්නේ. දැන් බලන්න කියන්න පියවර ටික. දරුවගේ නව ලබා දුන්නු වෛද්‍යවරයා නිර්දේශ කරපු පිටිම විතරක් ළමයාට දෙන්න ඕන. ඔව් දැන් පිටි බෝතලෙත් තියෙනවා. වාදන ටිකත් අපි ජීවාණුහරණය කරලා තියෙන. දැන් මම පිටි එක හදාගන්න යන්නේ. දැන් ඒ පිටි එක හදන විදිහ අත් දෙක හොඳට හොදගන්න. නෑ අත් දෙකක් දැන් හොදගෙන මේසෙත් හොදගෙන ඔක්කොම. දැන් වාදන ටික තියෙන දැන් කිරි ටික හදන්න විතරයි දිය තියෙන්නේ. ඉතින්ලා උතුරන එයාගේ වතුර දාන්නේ ප්‍රමාණයට මිස් එකට. උණු වතුර බෝතලේ උණු වතුර ටික දානවා. මොකේද උණු දාන්නේ? වතුර දාන බෝතලේ. හා. හරිද වැරදිද දන්නේ හ්ම්. ඊට පස්සේ එයාට දැන් අපි ප්‍රමාණයක් තියෙනවානේ දැන් මේ පිටි මෙච්චරයි කියන එක හැඳි ගාන ඒ ගාන දාන බෝතලේ. ඊට පස්සේ හොඳට මේ කලවම් කරනවා ඊට පස්සේ අර අපි මොකෙන්ද උණුද කලවම් බලලා කරන්නේ? බෝතලෙන්ම මේ ටික් ටික් ටික වහලා තව කෙනෙක් කියන්න කලවම් බලන්න. කරලා මම හිතනවා මිස් මේ ජීවාණුහරණය කරගත්තු අපි කෝපයක් අරගෙන නිකල් වගේ කෝපයක් අරගෙන ඒකට දාලා හොඳට දිය කරලා හැන්දකින් බෝතලෙට දාන්න ඕන පෙරලා කියලා. සමහරට නොදී දිය වෙච්ච නැති කැටි තිබුණු. තව කෙනෙක් කියන්න බලන්න. මිස් ඒ උතුරන වතුර දාන්නේ නැහැ බෝතලේට. ටිකක් නිවෙන්න තියලා තමයි දාන්නේ. පිටි ඔක්කොම වතුරයි බෝතලේට දාලා තමයි කවලම් කරන්නේ හොඳට. හරි. ඉස්සෙල්ලාම දාන්නේ වතුරද කිරිපිටිද? පිටි. තව කෙනෙක් කියන්න. මිස් මේ මුලින්ම පිටි එකේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන් ටික හොඳට කියවන්න ඕනේ. ඒ කියන්නේ වතුර කොච්චර ප්‍රමාණයකට කොච්චර පිටි අවශ්‍යද ඒ කියන එක. එතකොට බෝතලයට දාන්න ඕනේ උතුරලා නිවාගත්ත වතුර. ඒ උතුරලා නිවාගත්ත වතුරට තමයි අර කියලා තියෙන ප්‍රමාණය අනුව ඒ දීලා තියෙන මෙෂර් කරන හැන්දෙන් පිටි ප්‍රමාණය දාගන්න ඕනේ. ඒ දාගෙන අවශ්‍ය ප්‍රමාණයට දාගෙන මූඩිය වහලා ඒ බෝතලේ ෂේක් කරලා තමයි පිටි එක මේ බෝතලෙන්ම තමයි දිය කරගන්නේ. ඒ විදිහට තමයි මිස් හදන්නේ. තව කවුරු හරි? දැන් ඔතන මම එහෙම කියන්නේ අපිට දැන් අදහස් කීපයක්ම ආවා. මේ කිරි එක දැන් බබාට අවුරුද්දයි කියමුකෝ. දැන් බබාගේ ඔක්කොම ජීවාණුහරණය කළා කිරිපිටි ඔක්කොම තියෙනවා. එතකොට වතුරක් තියෙනවා, පිටිත් තියෙනවා, ඔක්කොම තියෙනවා, බෝතලෙත් තියෙනවා. කිරි එක හදන්න යන්නේ. දැන් මේක ඔයාලට පැට්‍රිකල් කරන්න අනිවාර්යයෙන්ම එනවා. බබාට කිරි එක හදන්න එනවමයි. එතකොට දැන් මේක තමයි ඔයාලා හදන්න යන්නේ. බලන්න කියන්නේ. ඔයාලා විවිධ අදහස් ඉදිරිපත් කරා. මේවල යම් යම් අඩුපාඩුකම් තියෙනවා. දැන් අර ඔයගලන්ට මම මුලින් කියාගෙන ආවා කරුණු ගොඩක්. ඒ කියන්නේ ඒ කරුණු ටික ඔලුවට ගිහින් තිබුණා නම් ඔය අඩුපාඩු චුට්ටක්වත් වෙන්නේ නැහැ මේ කිරි එක හදන වෙලාවේ. දැන් කිරි එක හදන්නයි ඔයගලන්ට තියෙන්නේ. ඔයගලන්ට මං කිව්වා ප්‍රමාණාත්මක බව පිළිබඳව. දරුවාට මම තව කිව්වා
මේ කිරියකට විතරක් නෙමෙයි ඒක අදාළ අනිත් කෑම වලටත් නෙමෙයි අදාළ මේ හැම එකටම අදාළයි. මම කිව්වා දෙයක් ළමයා ආසයි කියලා ඒක ප්‍රමාණය ඉක්මවා දෙන්නෙත් නෑ කිව්වා. එතකොට ඔය වගේ කරුණු මම ගොඩක් කිව්වා. ඔය කරුණු ඔළුවේ තියාගෙන තමයි අපි මේ පාලිකාවක් විදිහට මේ කිරි කෝප්පේ නැත්තම් බෝතලේ හදන්න ඕනේ. කොයිම වෙලාවකවත් ඉස්සර අපි දකිනවා අර බෝතලයක තියෙනව නේද තැටියක් වගේ කෑල්ලක්. ඒක ඕනේද නැද්ද අපිට? ඒක ඕනේ ඒක තියලා තමයි කිරි බෝතලේ හොදවන්නේ. එතකොට සූප්පුව සූප්පුව පස්සේ අපි බොන ඒක හදලා ඉවර වෙලා ඒ සූප්පුව සෙට් කරගන්න. very good. ඒ කෑල්ල ගොඩක් අයට මේ ඇත්තටම මේ අවශ්‍ය නැහැ කියලා තමයි සමහරු හිතන්නේ. නෑ ඒ පියන නැත්නම් අපි ඒකට කියනවා තැටිය කියලා අනිවාර්යෙන්ම අපි මුලින්ම කරන්නේ කිරි එකක් හදන්න ගියපුවාම දරුවෙක්ගේ වයසට ගැළපෙන වතුර ප්‍රමාණය බෝතලයට දානවා. ඒකත් උතුරන වතුර නෙමෙයි. අපි කියනවා කාමර උෂ්ණත්ව වතුර දියර. එතකොට ඒක ඒ කිරිපිටි එක හදන්න කලින් හොඳට වතුර උතුරවලා අපි මදේ රස්නේ වෙනකන් වතුර එක තියලා තියෙන්නේ. ඒ තියලා ළමයාගේ බෝතලේ ළමයාගේ කිරි වේලට අවශ්‍ය කරන ප්‍රමාණය අපි දානවා බෝතලෙට. හරි. දැන් ඔන්න අපි දැක්කා හරි වතුර ටික හරි. ඊට පස්සේ අර පිටි ප්‍රමාණයක් තියෙනවනේ. දරුවට අර කෙනෙක් කිව්වා ටින් එකේ තියෙනවා ඒ ප්‍රමාණය තමයි ගන්න. මෙයාට වයස අවුරුද්දයි. එතකොට අවුරුද්දේ බබාට පිටි හැඳි 3යි. ඒකේ පොඩි අර අපි දකිනවා පොඩි හැඳකුත් එනවා. ඒක නිකන් අර මේ වගේ රවුමට තියෙන හැඳ. දැන් ඒකෙන් ගන්නවා. කපලද ගන්නේ කියන එක ඒකේ තියෙනවා. මෙහෙම දාලා අතින් ඔබල එහෙම ගන්න. ඒකේ තියෙනවා සාමාන්‍යයෙන් පිටි මෙහෙම අරගෙන මෙහෙම අර කපලා ඊට පස්සේ තමයි බෝතලයට ඔන්න දානවා. එහෙම පිටි හැඳි 3ක් දැම්මා. අපි කියමු 3යි තිබ්බේ කියලා. ඒක දාලා අර තැටිය තියලා අර බෝතලේ වහලා මෙහෙම අල්ලගෙන අපි කොහොමද කරන්නේ? බෝතලේ මෙහෙම අපි හොඳට පිටි ටික දිය කරන්න හොල්ලනවා. හොල්ලලා ඕක හොඳට ටිකක් අර අපි කියනවා ඒකේ දැන් පෙන ගතියක් තියෙනවා. ඒක ටිකක් මේව වෙනකන් ඉඳලා අපි අර තැටිය අයින් කරලා අපි බබාගේ දැන් මේ ඔක්කොම ජීවාණු හරණය කරලා අපි අතපය ඔක්කොම පිරිසිදු කරගෙන ඉන්නේ. බබාගේ සූප්පුව ගන්නවා. ඒක ඊට පස්සේ සෙට් කරලා බබාට අපි කිරි දෙන්න කලින් අපි බලනවා මෙතනට දාලා අල්ලට මේ පිටි අල්ලට දාලා මේක බබාට දෙන්න පුළුවන් මට්ටමක තියෙනවද කියලා. එහෙම බලලා බබාව අපි හරියට නිවැරදිව අරගෙන එයාගේ ඒක අපි අම්මා සහ බබා කියන හැඟීමෙන් මෙහෙම තියාගෙන කතා කරගෙන අපි දැන් කිරි බොන් හැම තිස්සෙම මෙයාට මාස 6ද මෙයාට මාසෙද අදාළම නැහැ. මෙයාට දෙන්න යන දේ මෙයාට කරන්න යන දේ අපි කියන්න ඕනේ. පුතේ අපි නාමුද දැන් සමහර අය නාවන්න තියෙනවනේ දැන් ඉස්සරහදී ඔයගොල්ලන්ට අපි නාවන හැටි කියලා දෙනවා. අඬ ගොළු බීහිරි වගේ ගන්නවා බෝනික්කව ගන්නවා. බම් පහෙන් දත් මිටි කාගෙන තමයි මේ ඇසස්මන්ට් වලට ගිහපුවම හිතා ගන්න බෑ මේ අය. ඇත්තටම අපරාධයක් මේ නාවන නෑ. යාළුවෝ අපි නාමුද? ඒ වගේ එයාට මාසයයි, එයාට දවසයි, දෙකයි. ඒත් එයාට එක්ක අපි සංනිවේදනයක් කරන්න ඕනේ. එක එයාගේ භාෂා වර්ධනයේට අනිත් එක තමයි මේ මම රොබෝ කෙනෙක් නෙමෙයි. එයාත් රොබෝ කෙනෙක් නෙමෙයි. අපි දෙන්න මිනිස්සු විදිහට අපි දෙන්න අතර අන්තර්පුද්ගල සම්බන්ධතා ගොඩනැගිලා තියෙනුනේ. දැන් පුංචි බබා බඩිකිනීද? ඔන්න අපි එහෙම අහද්දී එයා ඒකට ප්‍රතිචාර දක්වනවද නැද්ද? නැගෙනවා බබාගේ ප්‍රතිචාර දක්වනවා. බබාගේ කිරි බෝතලේ මේ තියෙන්නේ කාගෙද මේක? දැන් මෙයාට අවුරුද්දයි සමහරට මෙයා ඉල්ලනවා මෙයාගේ මූණේ ඔන්න එයාට අපි ප්‍රබෝධකයක් දෙනවා. ඒක තමයි දැන් හැම ආහාරයකම ප්‍රබෝධකයක් දෙන්න ඕනේ. මෙයා මේකත් එක්ක කියලා දැන් අර අභිනය අභිරූපණය වගේ එහෙම බෑ.
අපි කිරි බොමුද? බබා දැන් අපි පාවිච්චි කරන වචන එතන තොදොල් භාෂාව. අපි කුක්කු බීලා බණ්ඩිය ගොඩක් පුරවගෙන අපි ලොකු වෙමුනේ. ඔන්න යාට අපේ මේ කිරි බීමේ දරුවට සිද්ධ වෙන දේත් අපි කියනවා. අපි බාණ්ඩිය පිරෙනවා. එතකොට බබාට සෙල්ලම් කරන්නත් පුළුවන්. නේද? අපි බොමුද? කුකු ටික බොමු නේ පුතේ කියලා අහලා ඔන්න අපි හරි ලස්සනට යත් එක කිරි බොනකොටත් එයා දිහා බලාගෙන එයාගේ ඇස් දිහා බලාගෙන තමයි අපි කිරි. එයා තමයි මෙහෙම බලාගෙනම කිරි බොනවා. හරි සුන්දර අත්දැකීමක් ඒක. ඉතින් අර පාලිකාව කොණ්ඩේ ගස ගස සමහර පාලිකාව මේ බබාගේ මේ කටේ කිරි බෝතලේ තියලා මෙහෙම ඇඟට තද කරගෙන හරි හරි මේ පොඩි කාට කිරි දෙනවා. අයි ඉන්නකෝ මං කිරි දීලා වට ගන්නම්කෝ. ඔයා කෑවද? බිව්වද? මොකද වෙන්නේ? හරිද? ඒත් බබෙක් තමයි නලවන්නේ නේ. ඒත් හැබැයි ඩියුටිය නෙමෙයි. එහෙම බෑ. ෆෝන් එකක් භාවිතා කරන්න බෑ ඒ වෙලාවට. වෙන කිසිම දෙයක් බෑ. එන්නම් ඔයා ඔය හොද්ද ලිපේ තියන්නකෝ. ඔක බාන්නකෝ. දැන් ලුණු ටිකක් කපන්න. දැන් ඒක දාන්න. මේ ඒ කිසි කෙනෙකුට උපදෙස් දෙන්නවත්. ඕවා සාමාන්‍යයෙන් අපේ මේ සමාරකවරණයේදී ඕවා කිසිම දෙයක් වැඩි ඉංගියක් දැක්වුවොත් වෙනත් ඉංගියක් දැක්වුවොත් ඔයාලා මේ විභාගයේ අසමත් වෙනවා. හේතුව මේ කටයුත්තට විතරයි ඔබ මුල් තැන දෙන්න ඕනේ. බබා කුක්කු බොමු නේද? බබා කිරි බොනකම් අපි කතා කරනවා. යාව අවදියෙන් තියාගන්න ඕනේ. කිරි බොනකොට තව ටිකයි රසයි නේද? මෙයා ප්‍රතිචාර දක්වන්නේ මෙයා hina වෙනවා සමහරවිට. කිරි බිබිත් hina වෙනවා. ඔයාලා දැකලා තියෙයි සුන්දර අත්දැකීම. ඔයා අම්මා කෙනෙක් විදියට ඔයාගේ මේ අපි අයුරෙන් බබා කිරි බොනකොට ඔයාගේ ඇස් දිහා බලලා hina වුණු අවස්ථාවට මතක නැද්ද? මතකද නැද්ද කියන්නේ? මතක. ඒක හරි සුන්දර අත්දැකීමක්. නේද? ළමයා හරි ලස්සනට ප්‍රතිචාර දක්වනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ළමයාත් එක්ක හොඳ සංනිවේදනයක යෙදෙන්න ඕනේ. එතකොට මෙන්න මේ අපි මේ උපකරණ යොදා ගන්න හැටි ඊට පස්සේ බබා කිරි බීලා ඉවරුනාට පස්සේ මේ උපකරණ පිරිසිදු කරලා ආයේ පිහලා කරලා අරන් තියෙන හැටි මේවා ගැන අපි දැනගන්න ඕනේ. දැන් ඒ දරුවෙක්ගේ කිරි වේලක් ගැන කතා කරේ. ඊට පස්සේ අපි ඔයගලන්ට කලිනුත් මේ ගැන කතා කරා. දරුවන්ට කෑම ගේනකොට එකම වාචනයක අර අපි වැඩිහිටියෝ ගෙනියනවා වෙගියේම මාළු පිණි තියාගෙන ගේන්න බෑ. අපි පොඩි කප් වලට ළමයට කෑම ගේන්න ඕනේ. එයාගේ වයසට අනුව ඒ වාචන අපි එයාට දෙන්න ඕනේ. දැන් උදාහරණයක් ගත්තොත් අවුරුදු 3ත් 5ත් අතර දරුවෙක් නම් තනිය මතෙන් කන්න පුළුවන්. එයාට දෙන්නේ නැහැ අර පුංචි වාචනයක්. අර ඇසස්මන්ට් වලට ආවහම ඒ දරුවෝ ගොඩක් මේ ළමා රැකවරණේ පාඨමාලාව අසමත් වෙනවා. අසමත් වෙනවා කියන්නේ එයා level 4 වලට එන්නේ. ඊට level 3 ලැබෙන්නේ. හේතුව අර චූටි වාචන තියෙන්නේ. චූටි පිඟන් අර චූටි වල තියෙන්නේ. ඒ වගේ මේ ළමයාට මේ හතවත් දාන්න බෑ. දැන් අපි දන්නවා හොඳට ළමයාට මාංශ පේශීන් දැන් තාම ඇසාත සමායෝජනය කරගන්න බෑ. ඒ නිසා එයාට අපි හොඳ ලොකු පිඟානකට දෙන්න ඕනේ. ඒක ප්ලාස්ටික් හරි ඇල්මිනියම් හරි පිඟානකට දෙනවා. ඊට පස්සේ ඔන්න තියෙනවා මේ ඒවා වීදුරු පිඟාන වලට දෙන්නේ නැහැ. බර අඩු සැහැල්ලු ලස්සන පිඟානකට අපි දෙනවා. ඊට පස්සේ ළමයාට දැන් ඔන්න එළවලු මාළු පිණි තියලා තියෙනවා. මස් වගේ දේවල් දෙනකොට මාළු වගේ දේවල් දෙනකොට බිත්තර වගේ දෙනකොට ඒවා පොඩි එක කටකට කන්න පුළුවන් විදිහට තමයි අපි දෙන්නේ. ඊපස්සේ එතන රාම්පා කරපිංචා තියෙනවා නම් ඒවා අයින් කරනවා. ඊට පස්සේ ළමයාට දෙන භාජන වලට අර ඉස්සරහා තියෙනවා යාගේ භාජන අනිත් ඒවා. මේ භාජනේ සර්වියට් එකේ එල්ලලා ඔන්න ළමයාට කෑම වේල දෙනවා. දෙනකොට මම මෙයාට මේ කෑම එක දීලා මම යන්නේ නැහැ වෙන වැඩක් කරන්න. මං එයාත් එක්ක මෙතන ඉන්නවා. මෙයාත් එක්ක කතා කරනවා. අද මොනවාද අම්මා බබාට එවලා තියෙන්නේ? බත් තියෙනවා, පෝංචි තියෙනවා, පිත්තර තියෙනවා,
පපඩම් බෙදලා තියෙනවා, මැල්ලුම් තියෙනවා. ඔයා කාපුවම ඔයා ඉක්මනට ලොකු වෙනවා. ලස්සන වෙනවා. වාගේ කොණ්ඩේ වැවෙනවා. දැන් ඔන්න ගෑනු ළමයින කොණ්ඩේ වැවෙනවා. ඔයා ලස්සනයි එතකොට. එතකොට ඔයාට නටන්න පුළුවන්. අපි කමුනේ. දැන් ඔන්න කියනවානේ සමහර තැන්වලදී ටේබල් මැනර්ස් තියෙන්න ඕනේ කියලා. ඒ ටේබල් මැනර්ස් විදිහට මෙතනදී අපි ගන්නේ ළමයා කතා නොකර කණ එක නෙමෙයි. මෙතන තියෙන්නේ ළමයා මේව අරන් විසි කරන එක. මෙයාට කියලා දෙන පිළිවෙලට කණ එක කියලා දෙනවා. මෙතන මෙයාට මේ කෑම එකේ තියෙන දේවල් සහ මේ කෑම එකේ තියෙන දේවල් වලින් ලැබෙන ಗುಣ. මැල්ලුම් එවල තියෙනවා නේද පුතේ? ඔය මැල්ලුම් කාපුවාම පුතාගේ කොණ්ඩේ දික් වෙනවා. ඇස් හොඳට පේනවා. රසයිද? අම්මලා ගොඩාක් මහන්සිලානේ ඔය කෑම ටික හදන්නේ. නේද? අම්මලා උයද්දි පුතත් යනවද කුස්සියට? නිදිද? ඔන්න ඒ කියන්නේ අවුරුදු 3ක 4ක ළමෙක් අපිට යාත් එක්ක විස්තර කතා කරන්න පුළුවන්. අම්මා උයද්දි පුතාට පුළුවන් නේද ලුණු ගෙඩියක් සුද්ධ කරලා දෙන්න. අනිත් දවසේ කියන්න අම්මට පුතා කන පිඟාන හොදන්න පුළුවන් පුතාට කෑවට පස්සේ. තව මොනවාද පුළුවන්? එහෙම ඔන්න බබත් එක්ක කතා කරනවා. ඊට පස්සේ එයාගේ කෑම භාජන ඒවා පිරිසිදු කරන්න ඕනේ. ඉතින් මේ වගේ අපිට තියෙනවා ලොකු වැඩ ගොඩක් මේ දරුවොත් එක්ක කරන්න. මේ දරුවන්ගේ දෛනික කටයුතු සඳහා මේ භාජන යොදා ගන්නකොට මේ භාජනවල තියෙන ප්‍රමිතිය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම බිඳෙන සුළු භාජන අපි පාවිච්චි කරන්නේ නැහැ. අපි යකඩ භාජන පාවිච්චි කරන්නේ නැහැ ඇඹුල් සහිත ආහාර සකස් කරන්න. ඒ වගේම ප්ලාස්ටික් භාජන අපි භාවිතයට ගන්නව නම් ඒවල පාවිච්චියට සුදුසුයි කියන ලාංඡනයත් එක්කලා තමයි අපි ඒවා භාවිතයට ගන්නෙ. එහෙනම් ඕගොල්ලන්ට දැනෙනවද මේ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ කියලා? ඒ කියන්නේ අපි ගන්න භාජන ගැන. ඔව් මොනවද තව සැලකිලිමත් වෙන්න ඕන කරුණු? මොනවද කියන්නේ? අපි මේ දරුවන්ට හැඳි ගේර්පු වලින් කන්න උගන්වන්න ඕනේ. ඊට පස්සේ වතුර දෙනකොට වතුර කෝප්පේ අරගෙන වතුර ටිකක් බොන්න කියන්න ඕනේ. ඒ කෝප්පේ තියනදී නැත්තම් සමහර ළමයි ඇඟේ ඔක්කොම හලා ගන්නවා. මෙතන පිළිවෙලට කෑවට පස්සේ පිඟානේ තියෙන ඉතුරු දෙයක් තියෙනවා නම් ඒක කොතැනටද දාන්නේ? ඒක දැන් සමහර විට අපි ගිහලා ඩස්බින් එකට දානවා පාත්‍ර කොළ එකතු කරන එකේ. එහෙම කරන්නේ නැහැ. දැන් පුතාගේ තියෙන්නේ ඉඳුල්නේ ඉතුරු වෙලා ඇයි මේ ටික කන්න බැරිද? ඇති. හරි. එහෙනම් ඔයාගේ ඉතුරු කෑම ටික අපි කොහෙටද දාන්නේ? ඔන්න පතර කොළ තියෙන එකටද දාන්නේ? නෑ. අපි අර බත් තියෙන එකට. අර මාමා කෙනෙක් එනවනේ ඔය කෑම ඉතුරු ඒවා ගෙනහිල්ලා සතුන්ට දෙන්න. එතකොට යාළුවාට ගොඩක් හොඳයි. යාළුවටත් බඩගිනියනවනේ නේද පුතේ? ඒවට එකෙන් අම්මලා මහන්සිලා උයලා දෙන කෑම අපි විතුරු කරන්නේ නැහැ. අනිත් දවසේ අම්මට කියන්න ඕනේ බබාට පොඩ්ඩක් අඩුවෙන් දෙන්න කියලා නේද? අන්න මේ දරුවට මෙන්න මේ පණිවිඩෙත් දෙන්න අපි ඕනේ. තේරුණාද? මේ පණිවිඩය දෙන ප්‍රායෝගිකම තැන තමයි මේ අපි ආහාර ගන්න වෙලාව. එතකොට ඉස්සර කාලේ ආහාර මේසෙදී ගොඩක් තමන්ගේ සුහදතාවය ඔප්පු කරන්න ගොඩක් කතා බහවල නිරත වුණා නේද? පවුලක් විදිහට. මෙතනදිත් අවුරුදු 3 4 ඔය හැම ළමයාත් එක්කම sannivedana ක්‍රියාකාරකමක් තියෙන්න ඕනේ. ඒකට මේ වාදන පිරිසිදු කිරීම, ඊට පස්සේ ඒවා තමන්ගේ අදාළ ස්ථානවල ඇසිරීම, ඒවා ඊට පස්සේ හොදද්දී ඒවල සමහර වෙලාවට තෙල් තියෙනවනම් ඒවා යන්න මොනවද පාවිච්චි කරන අපි ඒ ද්‍රව්‍ය කියන එකත් ළමයට සුදුසුද ඒ වලින් මේ වාදනයේ විතරයි හොදන්නේ මේවා ඇඟේ ගාගන්නේ නැහැ. මේ පුංචි කාලෙම මේවා කියලා දෙන්න ඕනේ. සමහර බබාලා ඉන්නවා දැන් අපි දකිනවා මෙහෙම අර මේ මොන හරි දියර වාක්‍යයක් කරලා මෙහෙම කරලා ඉඹිනවා. දැකලා තියෙනවද? එතකොට මේවා ඒව මූණේ ගෑවෙනවා. ඒව හොඳ නැහැ. ඒ නිසා මේ හැම දෙයක්ම මේ ආහාරات එක්ක බැඳිච්ච හොඳ පුරුදු සහ හොඳ ක්‍රියාකාරකම්. එතකොට අපි මේවා සෞඛ්‍ය ආරක්ෂිතව
පෝෂණය රැක ගන්න කියන මාතෘකාව යටතේ අනිවාර්යයෙන්ම සාකච්ඡා කළ යුතු දේවල්. ඊට පස්සේ කෑමට පස්සේ ඇඟේ හැමතැනම පිහා ගන්නෙත් නැහැ. බබාට සර්වියට් එකක් තියෙනවනේ. ඒ සර්වියට් එකෙන් හොඳට පිහලා දැන් ඊගාවට දැන් තව මෙතන මේසේ තව දෙන්නේ තුනෙක් කනවනම් ඒ අයත් මම ඔන්න දැන් පුතා කාලේ ඉවරයි. පුතා යන්න කලින් මේ අය කනවනේ දැන් ඔයාලත් ඉක්මනට කන්න ඕනේ. එතකොට සමහරට එයාලා කනකම් මෙයා ඉන්නත් පුළුවන්. එයාටත් එක එක්කෙනා ඉන්නවනම් එයාත් එක්ක ඉඳපන් ඒ ඒගොල්ලන්ව බලන්න ඇයට. නැත්තම් මෙයාව මේ අරගෙන ගිහිලා පිළිසු කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ ආහාරات එක්ක හැදිච්ච ගොඩක් කරුණු කාරණා තියෙනවා. ඉතින් අපි මේ පෝෂණය ගැන කතා කරද්දී අපි හැමතිස්සෙම හිතන්නේ මේ අපිට ඛණ්ඩ ලැබෙනවා නම් ඒක තමයි පෝෂණය කියලා. ඒට එහා පෝෂණයට සම්බන්ධ කරුණු කාරණා ගොඩක් තියෙනවා කියන එක විතරක් ඔයාලා දැනගන්න. මොකද අපි හරි කියලා හිතන ගොඩක් දේවල් මේ දරුවන්ගේ පැත්තේදී වැරදි ආදර්ශයන් වෙනවා. හොඳයි කියලා අපි හරි කියලා හිතලා අපි කරන දේවල් දරුවන් ඉගෙන ගන්නකොට ඒවා සමාජගත වෙන්නේ වැරදි විදිහට. ඒක දැනගෙන කවුරු හරි බැලුවොත් දරුවා දිහා අයියෝ පුතේ ඔයා කොහෙන්ද පුරුදු වුනේ? ඈ කාලේ ඉවරලා මේ ඇඟිලි ලෙවන්න පුරුදු වුණාද? ඔය භාජන ඔහොම හැමතැනම දාන්න පුරුදු වුණාද? කොහෙන්ද පුරුදු වුනේ? ඕවම අහනවා. සමාජය අහනවා. එදාට මේ ආහාර හා පෝෂණය කියන එකේ අඩුපාඩුවක් විදිහට තමයි ඒක සමාජගත වෙන්නේ. ඒ නිසා මේ ආහාර වගේම පෝෂණය වගේම සෞඛ්‍ය වගේම මේ විනයත් සෞඛ්‍ය පුරුදුත් එකට බැඳිලා තියෙන්නේ. මේ වලින් මිදෙන්න හිතන් දෙපා. මේවා තව වර්ධනය වෙන්න දරුවන්ට මඟ පෙන්වීම උපදෙස් දෙන එක තමයි ඔයාලටින් වෙන්න ඕනේ. හරි. එතකොට අද අපි කතා කරලා තියෙනවා මෙන්න මේ කාරණා දෙකක් තුනක් කතා කරා. එතකොට අපිට ලැබෙන සතියේ නෙමෙයි ලැබෙන සතියේ නෙමෙයි මේ සතියේ බ්‍රහස්පතින්දට තියෙනවා ආහාරවල සුරක්ෂිතභාවය හා ගබඩා කිරීම. එතකොට මොන කෑමද අපි සීතකරණයේ තියෙන්නේ මොනවද සීතකරණයේ තියන්නේ නැත්තේ? ආදි කාලේ ඉඳලම ආහාර ගබඩාකරණය පිළිබඳව අපේ තිබුණා සාම්ප්‍රදායික ක්‍රමවේද. ඒ වලින් මිදිලා දැන් අපි අපේ දිවාසුරුකු මධ්‍යස්ථාන සමහර විට දැන් මේවා ස්මාර්ට් කිචන් වලට පත් වෙලා තියෙනවා. එතකොට දරුවා විසින්ම කෑම වේලක් හදාගන්න ශනිකවම හදාගන්න උපකරණ තියෙනවා. ඉතින් මේවත් එක්කලා යන්න ඕන ලෝකයක් දැන්. හැබැයි ඉස්සරහදී අපි කතා කරන්න ඕනේ අපේ ඉස්සර තිබිච්ච සුරක්ෂිතතාවය ගැන කතා කරලා තිබිච්ච ක්‍රමශිල්පත් දැන් තියෙන දේවලුත් අපිට කොහොමද අපේ ශරීර සෞඛ්‍යයට බලපාන්නේ කියලා. එදා අපේ ශරීර සෞඛ්‍යයට ඒවා ලොකුවට බලපෑවේ නැති වුණාට දැන් ඉස්සරහදී මේ තියෙන තාක්ෂණික උපකරණ මේ සියලුම ක්‍රමවේද මිනිසාගේ ජීවිතයට තර්ජනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා දිවාසුරුකු මධ්‍යස්ථාන පාලිකාවක් විදිහට ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන කාරණාවක් තමයි මේ කියන මොඩියුල ඉගෙන ගත්තට පස්සේ මේවා තමන්ගේ පෙරපාසයට දිවාසුරුකු මධ්‍යස්ථානයේ ප්‍රයෝජනෙට අරගෙන මේවා තුලින් දරුවන්ගේ හොඳ සෞඛ්‍ය හා පෝෂණයක් රැක ගන්න අතරම හොඳ යහපත් ජීවන රටාවකට දරුවා හුරු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. හරි. එහෙනම් අද දවසේ අපේ මේ පාඩම හරහා ඔයාලට මොන හරි ගැටලු මතුවලා තියෙනවද? දැන් ඒ වලට මම ඔයාලට කාලය දෙනවා. ඒ කියන්නේ ඔයාලට අද තේරුණාද? එහෙනම් මේ දේ තුල ඔබ මොනවද අද දවසේ ඔබේ ඉදිරියේදී ඔබ නිවැරදි කරගන්න උත්සාහ කරන්නේ? මෙතෙක් කල ඔබ කරගෙන ආපු ක්‍රම තුල වෙනස්කම් තිබුණාද නැත්නම් හරි ඔබ ආපු විදිය හරියද? ඒ වගේ අදහසක් බලන්න. මොකද ඉගෙන ගන්න ඕනෑම දවසක අලුත් දෙයක් දෙන්න තමයි මම සැදී පැහැදී ඉන්නේ. ඒ වගේම ඒ දේ ඔයාලා ගන්නත් ඔයාලා සැදී පැහැදී ඉන්න ඕනේ. එතකොට තමයි ඔයාලා දැනුම යාවත් කාලන කරගත්තු අය විදිහට මේ කියන විභාගයට හොඳින් මුහුණ දෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ. බලන්න කියන්න. ඉගෙන ගන්න නිසා අපි ආහාර පිළියෙල කිරීමේදී ගැන කතා කරන වෙලාවේදී මැල්ලුමක් කොහොමද හදාගන්නේ කියන එක ඒ කියන්නේ අපි වැඩි ගින්දර ප්‍රමාණයක් දාලා ශනිකව ඒක රත් කරලා ගන්නවා කියන එක වෙනුවට රාස්පාන රත් කරලා ඊට පස්සේ මැල්ලුම් ටික දාලා ඒක මලව ගන්න එක කියන එක අද ඒක හරියට ඉගෙන ගත්තා.
එච්චරයිද? දරුවෙක්ට ඔයා අම්මා කෙනෙක්ද නැත්නම් කොහොමද තාම බැඳලා අම්මා නැද්ද? කෙනෙක්. ඔව් අම්මා ඔයාගේ කෙනෙක්. බබාලත් එක්කලා බබාලගේ කිරි වේල හදද්දි අපි ගොඩක් වෙලාවට මේ කන බොන ආහාරات එක්කලා එයාලට අපේ ආදරේ රැකවරණය දෙන්න ඕනේ. මම ඒක තමයි අර කිව්වේ sannivedanaya. දරුවට පෝෂණය කියන එක තුල sannivedanayත් අපි ප්‍රබල විදිහට දෙන්න ඕනේ. එයා සහ මම අතර තියෙන සම්බන්ධතාවය. මේක ගොඩක් ගිලිහිලා ගිහින් තියෙනවා. අයියෝ පුතේ බොන්නකෝ අනේ ඉක්මනට බොන්නකෝ අම්මට තව වැඩ තියෙනවානේ කියා අපි ලත වෙනවා. අපි ඒ ගැන ගොඩක් කම්පා වෙනවා. අයියෝ දැන් අම්මට වැඩට යන්න වෙලා යනවා. එහෙමනේ අපි ගොඩක් බබාට කියන්නේ. එතකොට ඒකෙන් තුලින් එයාගේ බඩ පිරුණට එයාට නිසි පෝෂණයක් යන්නේ කියන එක ඔබ අවබෝධ කරගත යුතුයි. ඒක තේරුම් ගත්තා නම් මම හිතනවා ඒකත් හොඳ දෙයක් කියලා. බලන්න ඒ ගැන කාට හරි අදහසක් තියෙනවද කියන්න? කිරි පිළියෙල කර ගැනීමේදී නම් මම ඉස්සෙල්ලා කියපු ටික කිරි එක මේ පිළියෙල කරගන්න එකට මිත්‍යාපු ප්‍රශ්නෙට ඒක නම් මිත් කියපු දෙයටම වගේ සමාන උත්තරයක් තමයි මම දුන්නේ. හැබැයි හොඳයි. ඉතින් දැන් අපි මම පිළියෙල කරලා කිරියක දැන් අවුරුදු 23ක් වෙනවා. ඒ කාලේ මේක ඉගෙනගෙන තිබුණා නම් ඊට වැඩිය හොඳයි කියලා හිතෙනවා. තව කාට හරි අදහසක් තියෙනවද?